ඒ දැනුවත් කිරීමට සහ ඉන්ට්‍රොඩක්ෂන් එකට ගොඩක් ස්තුතියි. මමත් ඉතාමත් සතුටුයි මේකට සම්පත්දායකයෙක් විදිහට සහභාගී වෙන්න හම්බෙන එක ගැන. ඒ වගේම අපිට සෑහෙන අපිටත් උවමනාවක් තියෙනවා මේ අපේ ශේෂ්ත්‍ර මට්ටමේදී මේ සාමාන්‍යයෙන් සංවර්ධනය අඩාල වෙන සංවර්ධනය පරක්කු වෙන ඒ වගේම සංවර්ධනයෙන් අපගමනය වෙන ළමයිව ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් නම් සහ ඒ අදාළ තැන් වලට යොමු කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. මොකද ළමයෙක් පෙර පාසල් හෝ පාසල් යන්න කලින් මේ දේවල් අඳුර ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඔවුන්ගේ අනාගතයට සෑහෙන උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා පෞල් සෞඛ්‍ය සේවිකාවන් අපේ සහ MOH මහතුරු සහ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් දෙනෙක්. මොකද අපි හොස්පිටල් පැත්තෙන් ගත්තොත් අපිට ඉන්න ඉතාමත් සීමිත තෙරපිස්ලා ප්‍රමාණයක් සහ මේ වගේ මේ පැත්තටම ස්පෙෂලයිස් කරපු පීඩියට්‍රිෂන්ලත් දැනට අඩුයි. කීප දෙනා ඉන්නේ. ඉතින් අපි හිතනවා ඉදිරියේදී මේ වගේ සෙන්ටර්ස් ටිකක් එයි කියලා. එතකොට ඔයාලට ලේසි වෙනවා කොහොමද රිෆර් කරන්න කියන එක. මම ගැන කියනවා නම් මම ආශාන් පතිරාජ මම දැනට කැලණි විශ්වවිද්‍යාලයේ ළමා රෝගාංශයේ සේවය කරනවා. ඒ වගේම මම ප්‍රජා හා ළමා සංවර්ධන ළමා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට රාගම ඉස්පිරිතාලේ දැනට වැඩ කරනවා සහ ආයති මධ්‍යස්ථානය මම හිතනවා ඔයාලා කීප දෙනෙක්ම අහලා ඇති ආයති මධ්‍යස්ථානය කියන එක ගැන. ඒක ලංකාවේ National Center for Children with Disability. ඒක තමයි ජාතික මධ්‍යස්ථානයේ විදිහට යන්නේ. ତර මේ ලෙක්චර් ගැන කියනවා නම් අපි ගොඩක් ඔයාලා දන්න දේවල් අපි අලුතෙන් මතක් කරගන්න තමයි යන්නේ. ඊට අමතරව ඒ සාමාන්‍යයෙන් ඔයාලා දන්න දේ කොහොමද වෙන ආකාරයකින් දකින්නේ කියන එක තමයි අපි චුට්ටක් අද බලා ගන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි අවුරුදු 5 ඇතුළත ළමයෙක්ගේ සංවර්ධනයේන ප්‍රධාන අංග ටික අපි හඳුනා ගන්න බලනවා මේ ලෙක්චර් එක ඉවර වෙද්දී. ඊළඟට අපි දන්නවා දැන් කොටස් දෙකක් තියෙනවා. අපි හිතනවා සංවර්ධනයේ අඩාල වෙන අය එහෙම නැත්නම් සංවර්ධනයේ පරක්කු වෙන ළමයි තමයි අපි අඳුර ගන්න ඕනේ කියලා. නමුත් ඊට වඩා සංවර්ධනයේ පරක්කු වෙනවට වඩා සංවර්ධනය වෙන ළමයි නමුත් අපි කියනවා අවිධිමත් ලෙස සංවර්ධනය වෙන ළමයි ඉන්නවා. එහෙම නැත්නම් සාමාන්‍ය සංවර්ධන ක්‍රියාවලිය පොඩ්ඩක් අපගමනය වෙන ළමයි ඉන්නවා. එයාලා කොහොමද හඳුනගන්නේ කියන එකත් අපි බලන්න. ඊළඟට අපි පුළුවන් තරම් බලනවා පෞල් සෞඛ්‍ය අපේ මිඩ්ඩට් නෝනලා කොහොමද අපි කන්ෆිඩන්ට් කරන්නේ මේ ළමයෙක් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අඳුර ගන්නත් ඒ වගේම ඒ ළමයි කොහෙටද යොමු කරන්න කියන එකත්. ඊට අමතරව මෙහෙම ගැටලුවක් ළමයෙක්ගේ අඳුරගත්තොත් කොහොමද ඔයාලා දෙමාපියන් එක්ක මේක කතා කරන්නේ? මේක කොහොමද එයාලට මැසේජ් එක දෙන්නේ? ඔයාලා මේ කියන තැන් වලට යන්න ඕනේ කියන එක ගැන කොහොමද වුන් දැනුවත් කරන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් කතා බහ කරන්න යන්න. හරි. එතකොට මේකේ මම චුට්ටක් කතා කරන්නම් කොහොමද අපේ මොළය ස්නායු සංවර්ධනය සම්බන්ධව කොහොමද අපේ මොළය හැඩ ගැහිලා තියෙන්නේ කියලා. මොළය කොහොමද මේකට මොළේ ක්‍රියාකාරීත්වය ගැන චූටි අදහසක් ඔයාලට දෙන්න. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට වීඩියෝස් බල අපි බලමු කොහොමද මේ යම් වයස් කාණ්ඩවලදී ළමයිගේ සංවර්ධන ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. ඊට පස්සේ මම චුට්ටක් ඔයාලට කතා කරන්නම් මොකද්ද මේ සංවර්ධනයේ පරක්කුව නැත්නම් ඩෙවලොප්මන්ටල් ඩිලේ කියන්නේ. එහෙම නැත්නම් මොකද්ද මේ අවිධිමත් සංවර්ධනය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒටිපිකල් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන චුට්ටක් අදහසක් දෙන්නම්. ඊට පස්සේ රිෆරල් පාත් එකයි කොහොමද දෙමාපියන් එක මේක කතා කරන්න කියන එක ගැන චුට්ටක් කතා කරමු. ඉතින් අපේ මොළේ ගත්තොත් ඇත්තටම මොළේ මේ හරස් කඩක් තියෙන්නේ. මොළේ එක එක කෑලි තියෙනවා අපේ ඇඟේ සිදුවෙන සියලුම ක්‍රියාවලිය පාලනය කරන්න අපේ මොළේ යම් කොටස් තියෙනවා. අපි දැන් මොළේ ඉඳන් පිටිපස්සේ ඉඳන් ගත්තොත් පිටිපස්සම කෑල්ල තමයි අපේ විෂන් එක. එහෙම නැත්නම් අපිට පේන දේවල් බලන්න. මට අපිට දෙන්න. හරිනේ නෑ. අපේ මොකද පිටිපස්සේ ගත්තොත් පිටිපස්සෙන් තමයි විෂුවල් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ අපේ පේන දේවල් ගැන කොහොමද අපි බලන්නේ කියන එක.
ඊළඟ ටික ටික ඉස්සරහට යද්දි ඒ ඉස්සරහ මොලේ ඊට පස්සේ චුට්ටක් ඉස්සරහ කැලෙන් තමයි ළමයික අවධානය කොහොමද තියාගෙන ඉන්නේ. පල්ලෙහා කැලෙන් ඔයාලට පේනවා මෙමරි එක. එහෙම නැත්නම් මතකය තියාගන්නේ කොහොමද? ඊට පස්සේ ඊට ටිකක් උඩින් තියෙන කැලෙන් තමයි ඇහෙන එක, ඇහෙන දේවල් තේරුම් ගන්න එක. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියාම අපිට සොමැටෝ සෙන්සරි කියලා කියනවා උඩින් තියෙන්නේ 1 2 කියන්නේ ලාදම් පාටින් තියෙන්නේ ඒ මොලේ ඒ හරියෙන් තමයි අපිට දැනෙන දේවල් ටච් එක වෙන්න පුළුවන් කියන්නේ සියුම් දැනීම් වෙන්න පුළුවන් තද දැනීම් වෙන්න පුළුවන් ඒ වගේ අපේ ස්පර්ශයන් තේරුම් ගන්න පුළුවන් දේවල් ඊට පස්සේ රෝස පාට කැලලට ගියාම 4 6 8 කියන තැන් වලින් තමයි අපේ මෝටර් ෆන්ක්ෂන් කියන අතපය හොල්ලන විදිය ඇවිදින විදිය ඉරියව් පාලනය කරන විදිය ඒවා කන්ට්‍රෝල් ගොඩක් ඉස්සරහට ගියාම මොලේ ඉස්සරහම කොටසින් තමයි කහපාට පැත්තෙන් ඔයාලට පේනවා එක්සිකියුටිව් ෆන්ක්ෂන් එක කියන්නේ කොහොමද ඔයාලා දැන් අපි ගත්තොත් ළමයිගේ ගත්තොත් ඉගෙන ගන්න එක ගොඩක් වෙලාවට එහෙම නැත්නම් ප්ලෑන් කරන එකක් මොනිටර් කරන්නේ කොහොමද තීරණ ගන්න කොහොමද ඒ වගේ දේවල් ලොකු අරගෙන මුලින් තියෙන ඒවා ඇකඩමික් ෆන්ක්ෂන්ස් තීරණය කරන්නේ ඔය කහපාට කෑ ඊළඟට අපිට තේරෙන දුක සතුට තරහව වගේ දේවල් ඒ වගේ හැඟීම් රෙගියුලේට් කරන්නේ මේ තැඹිලි පාට කෑ. ඒතර ඔයාලට පේනවා මේ එක එක කොටසින් එක එක විදියට කන්ට්‍රෝල් කරන්න. මයික් එක ඔෆ් වුණාද? මගේ අපේ කරන්ට් එක පොඩ්ඩක් මෙව වුණා මම දැනට ප්‍රශ්නයක් නැහැ. අපි බ්‍රේක් එකෙන් පස්සේ මම ඩිවයිස් එක මාරු කරන්න. හරිද? මම බ්‍රේක් එකක් දෙන වෙලාවේ මම ෆෝන් එකෙන් කනෙක්ට් වෙනවා. හරිද? දැනට ඇහෙනවද ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. එතකොට මේ වයසත් එක්ක මේ අපේ මේ මොලේ මැචුවර් වෙන විදිය වෙනසක් එනවා. ඒ කියන්නේ දැන් මේ පින්තූරේ ඉඳන් ගත්තොත් අපි ඉපදෙද්දි මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. නමුත් ඉපදුනායින් පස්සේ මේක වර්ධනය වෙන්නේ ගොඩක් වෙලාවට පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. එතකොට අපේ මුලින්ම ළමයේ මුලින්ම මෝරන්නේ පේන දේ. ඊට පස්සේ තමයි අවධානය තියාගන්න එක මෝරනවා. ඊට පස්සේ එයාට දැනෙන කරන දේවල් මෝරනවා. ඊට පස්සේ එයා ඇවිදින කරන එක නැගිටින එක මෝරනවා. ඊට පස්සේ තමයි ඉමෝෂන් කන්ට්‍රෝල් ඊට පස්සේ තමයි ඔය හයර් ෆන්ක්ෂන්ස් කියන එක ගණන් වෙන්න පුළුවන් විද්‍යාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් තීරණ ගන්න එක වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් අපි ගත්තොත් සතෙක් ඉපදිච්ච ගමන් නැගිටලා දුවනවා. මොකද එයාලගේ මොලේ ඒ මෝටර් ෆන්ක්ෂන් එක ඉක්මනට මැචුවර් වෙනවා. නමුත් අපේ එහෙම නෑ. අපේ ළමෙක් ඉඳ ගන්න මාස 6ක් යනවා. නැගිටින්න සාමාන්‍යයෙන් මාස 9ක් යනවා 10ක් යනවා. ඇවිදින්න මාස 12ක් යනවා. ඒ මොකද මේ මෝරණ එක වෙන්නේ යම් කාලයක් එක්ක තමයි ඒක මෝරන්නේ. එතකොට මුලින්ම ළමයේගේ හොඳටම එන්නේ අපි මේ ඔයාලට මේ රූපෙන් පේනවා කර්ව්ස් වලින් පේනවා විෂුවල් ෆන්ක්ෂන් එකකින්. නැත්නම් පේන දේ තමයි වැඩිපුරම මුලින්ම එන්නේ. මුලින්ම පේනවා ඊට පස්සේ ඇහෙනවා ඊට පස්සේ දැනෙනවා ඊට පස්සේ තමයි ඔය ඇවිදින කරනව වෙලා ඊට පස්සේ තමයි ඔය හයර් ෆන්ක්ෂන්ස් එහෙම නැත්නම් අපි කියන්නේ ඉස්කෝලේ කරන ක්‍රියාකාරකම් වගේ දේවල් එන්නේ. එතකොට අපි අම්මලාට උනත් දැනුවත් කරද්දි මුලින්ම පේන දේවල් ඇහෙන දේවල් වලින් තමයි ළමයාව සන්නද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් දේවල් හිතන්නේ. ඉතින් ඇහැ, ඒ කියන්නේ පේන එක සහ ඇහෙන එක තාමත් වැදගත් විශේෂයෙන්ම පළවෙනි මාස කිහිපයේ. අපි දැන් බලමු මාස දෙකක ළමයෙක්ගේ මොනවාද අපිට දකින්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා. අපි පොඩි වීඩියෝ එකක් බලමු. මේ වීඩියෝ එකත් එක්ක මම කියලා දෙන්නම් මොකද්ද මේකේ තියෙන්නේ කියලා. He's a happy boy. එතකොට පළවෙනි මාස දෙකේදී ඇත්තටම ලොකු දේවල් අපිට හොයන්න බෑ. නමුත් මාස දෙක ඇතුළත සාමාන්‍යයෙන් අපි ගත්තොත් සති 4න් පස්සේ ළමයිගේ පෙනීම හොඳට වර්ධනය වෙනවා. සති 4න් පස්සේ කියන්නේ සති 6, සති 8 මාස දෙක වෙදී ළමයාගේ පෙනීම ගොඩාක් දුරට හොඳයි. එතකොට ඔයාලට මේකේ පේනවා මේ ළමයා අම්මා දකින්නවා ඉතින් hina වෙනවා සහ වෙන කෙනෙක් ඉන්නවා කියලා දකින්න. ඔහු අනිත් පැත්ත බලන. මෙතනින් දැන් පළවෙනි සති 4 කියන්නේ පළවෙනි මාසයේ ඇතුළත ළමයේ ගොඩක් වෙලාවට දාන සද්දේ තමයි අඬන එක.
එතකොට පළවෙනි සති 4 ඇතුළත ගොඩක් වෙලාට ළමයෙක් හොඳට බලන්නෙත් නෑ. නමුත් එයා යම් එළියක් එහෙම නැත්නම් කළු සුදු දෙයක් දිහා ටිකක් වෙලා බලන්න පුළුවන්. නමුත් දෙවෙනි මාසේ වෙද්දී ළමයෙක් අඬනවට වඩා සද්ද දාන්න ගන්නවා. ඒ වගේ සද්ද දාන්න. අපි කලින් එක ගත්තොත් ළමයා බලන එකත් වැඩි. මේ බලන එතන ළමයා අඬනවට වඩා යම් සද්දයක් දානවා. මෙතන සද්දයක්. මේකෙදි ගත්තොත් මේ ළමයා අතපය හොල්ලන විදිය බලන්න චුට්ටක්. ඔයාලා මාස දෙකේදී ළමයා ඉන්ජෙක්ෂන් අපේ වැක්සිනේෂන් එකට ගෙන්න ගත්තාම ටිකක් වෙලා ඔයාලට ඔබ්සර්ව් කරන්න පුළුවන් කොහොමද මේ ළමයා අතපය හොල්ලන්නේ කියන එක ගැන. වෙනදට වඩා ඔයාලට සැලකිල්ලෙන් බලන්න. දැන් මම කියන මේක මුලින්ම ආයෙ පාරක් බලන්න ඔයාලා. මෙතනදී මම දැන් ආයෙ කියන්නම් ඔයාලට ළමයෙක් අතපය හොල්ලද්දී අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ අත් දෙකයි කකුල් දෙකයි එක සමානව ටික ටික හෙල්ලෙනවද කියලා. එක අතක් අඩුවෙන්ද හෙල්ලෙන්නේ, එක අතක් හෙල්ලෙන්නෙම නැද්ද, එක අතක් බිමට වැටිලාද තියෙන්නේ. ඒක. ඊළඟට අපි මාස දෙකේදී මේ හෙල්ලන ඒවා නිකන් අර අපි නළු වලින් දාලා රූකඩයක් හොල්ලනවා වගේ තමයි හෙල්ලෙන්නේ. ඒ කියන්නේ නිකන් ගැස්සෙනවා වගේ තමයි හෙල්ලෙන්නේ. විශේෂයෙන්ම බෙල්ල, උරහිස, ඒ වගේම ඉන හරියත් ටුක්ටක් හොඳින් බලන්න ඕනේ. ඒවත් හෙල්ලෙනවා. ඊළඟට ආයේ බලන්න ඕනේ වැදගත්ම දේ තමයි අත්ල. ඒ කියන්නේ අත් දෙකේ අග හරිය. ඒ කියන්නේ ඇඟිලි තියෙන තැන ඇඟිලි හැමතිස්සෙම මිටි මොලවන් දින්නේ. එහෙම නැත්නම් ඒක ඇරෙනවා වැහෙනවා. ඇරෙනවා. අනේ අරන් දාලා යමු බෝරු. ඊළඟට කකුල බලද්දි කකුලේ අපි බලන්න ඕනේ කකුල ඇතුළු පැත්තට විතරයිද හැරිලා තියෙන්නේ. එහෙම නැත්නම් කකුලේ යටිපතුල ඉස්සරහට එන විදියට කකුලත් හෙල්ලෙනවද කියලා බලන්න. කකුලෙත් සමහරක් වෙලාවට එක කකුලක් වැඩ කරන්නේ නැති ළමයිගේ ඒ කකුල දිග ඇරිලාමයි තියෙන්නේ. ඒ කකුල උස්සන්නේ නැහැ. ඔන්න ඕවා තමයි බලන්න ඕනේ දේවල්. දැන් අපි ඒ කියන විදිහට බැලුවොත් මෙයාගේ බලන්න අත්ල ඇඟිලි දිග ඇරෙනවා ආයෙ වැහෙනවා. කකුල් දෙකම උඩට එනවා. කකුල් දෙකේ පතුල ඉස්සරහට තියෙන්නේ. ඇතුළු පැත්තට නෙමෙයි. සහර මහත් කෙනෙක් හෙල්ලෙනා වගේ එයාගේ උරහිස් හරිය, බෙල්ල හරිය එතන දඟල ඉන්න ස්වරූපයක් තියෙනවා. අත් දෙකයි කකුල් දෙකයි සමානවම හතරම එයා හොල්ලනවා. නිකන් අතපය හොල්ලනවාද කියලා බලනවට වඩා ඔන්න ඔය කියන දේවල් මේ බලන එක තමයි ගොඩාක්ම වැදගත්. දැන් මේ බබා බලන්න ඔන්න ඔක මම අර ළඟින් පෙන්නලා තියෙනවා අත කොහොමද දිග ඇරෙන්නේ වැහෙන්නේ කියන්නේ. සමහරක් ළමයි ඔයාලා දැක්කොත් සමහරක් ප්‍රශ්න තියෙන ළමයිගේ මේ අත මිටි මොලවගෙනම තමයි මෙතනදී අත දිගාරිනවා වහ. ඒ ළමෙන් කොහොම බලන්න. සද්දයක් ආවා ටක් ගාලා බැලුවා. දැන් අපි මේ ළඟදිත් ළමයෙක් බැලුවා අවුරුදු 2යි. එතනම එයා ළමයාගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ. නමුත් අම්මලත් පරක්කු වෙලා තියෙන ඒ ළමයාව හොයාගන්න ගම්පහ ළමයෙක්. අනිත් අපේ සමහර ડોක්ටර්ස්ලත් බලලා තියෙනවා. එයාලත් බල ඉඳලා තියෙනවා කතා කරනවා පරක්කුයි කියලා. නමුත් ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා කන ඇහෙන එක විශාල ශබ්ද වලට හෝ අඩු ශබ්ද වලට ළමයිගේ කන ඇහෙනවා. නමුත් සාමාන්‍ය කතා කරන ලෙවල් එකේ කතා කරන සංඛ්‍යාතේ දේවල් ඇහෙන්නේ නැති ළමයි. එතකොට ලොකු ශබ්ද වලට හයියෙන් කතා කරන වට බැලුවා කියන්නේ ඇහෙන එක හොඳයි. මෙතන සද්දයක් එනවා ළමයා බලන්න. මම ඉන්නේ තාම මේ මාස දෙකේ. මේ ළමයා ගත්තොත් තාම මාස දෙකයි. නමුත් එයාට පේනවා කවුරු හරි ළඟින් යනවා නම් එයාට පේනවා. මේකත් අපිට ගන්න පුළුවන්
ළමයාගේ පෙනීම හොඳයිද නැද්ද කියලා බලන්න. හැමතිස්සෙම ලයිට් එකක් පින්තූරයක් ඒවා පෙන්වන්න ඕනේ නැහැ. ළමයා අම්මගේ මූණ දැක්කහම hina වෙනවද? වෙන කවුරු හරි ළඟින් යද්දි බලනවද? අපි අර පළවෙනි වීඩියෝ එකෙත් දැක්කා. එයා අම්මා දිහාත් බලනවා, වීඩියෝ කරන එක්කෙනා දිහාත් බලනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ හොඳම දේ තමයි එක්ක ඔයාලා අම්මගෙන් අහන්න. දැන් අම්මලගෙන් අහුවාම අම්මේ ඔයා දිහා බලලා hina වෙනවද මාස දෙකේ ළමයි? අම්මලා ඔව් කියන. හරිද? හැබැයි අපි ඒ වෙලාවේ බලන්න ඔයා හැමතිස්සෙම ළමයාට කතා කර කරද බලන්නේ. සමහර අම්මලා ඉන්නවා ළමයා හැමතිස්සෙම කතා කර කර බලද්දි ළමයාගේ අම්මා මූණ දකින්නට නෙමෙයි hina වෙන්නේ සද්දෙට තමයි hina වෙන්නේ. එතකොට අපිට ළමයාගේ පෙනීම ගැන යම් අදහසක් ගන්න නම් අපි බලන්න ඕනේ කතා නොකර ළමයාගේ මූණ ඉස්සරහට ගිහිල්ලා එබෙන්න ඕනේ. කතා නොකර ළමයාට පේන තැනකින් ඉන්න ඕනේ. එතකොට ළමයා hina වෙනවද ළමයා අවධානය දෙනවද කියලා බලන්න. සද්ද නැතුව ළමයාගේ ළඟින් යන්න ඕනේ. එහෙම නැත්නම් කළු සුදු පින්තූරයක් හරි මොකක් හරි ළමයාට පේන විදිහට තියන්න ඕනේ. ඒක බලනවාද කියලා බලන්න. ළමයාගේ දැන් ගොඩාක් අය එනවා ඇත්තටම ළමයාගේ දෘෂ්ටිය සම්බන්ධ ගැටලු තියෙන අය. එයාලා මුල් අවදියේදී හිතන් ඉඳලා තියෙනවා අපි දිහා බලනවා මට hina වෙනවා. ඒකින්ද S2 ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ හැමතිස්සෙම එයාලා කරලා තියන්නේ සද්දයක් දාගෙන බබා කියාගෙන හරි මොකක් හරි කියාගෙන තමයි ළමයා දිහාවට යන්නේ. එතකොට ළමයා සද්දයට තමයි ඊයේ ප්‍රතිචාර දක්වන්නේ. ඒකින්ද හැමතිස්සෙම ඔයාලා වුණත් ඇසෙස් කරද්දී මුලින්ම සද්දේ නැතුව බලන්න ඕනේ ළමයා බලනවද නැද්ද කියන එක. පළවෙනි මාස දෙකේ ඔයාලා දැනගන්න ඕනේ දේවල් ඒ ටික තමයි. ඒතර පළවෙනි මාස දෙකේ මම ආයේ සාරාංශයක් ගත්තොත් පළවෙනි එක තමයි දෘෂ්ටිය. ඒ කියන්නේ විෂන් එක. පෙනීම තමයි පළවෙනි මාස දෙකේ වැදගත්ම දේ. අපි ඒක ඇසෙස් කරද්දී අපි සද්ද කියන කම්පෝනන්ට් එක අනිත් තමයි එයාගේ විෂන් එක ඇසෙස් කරන්න ඕනේ. දෙවෙනි වැදගත් දේ තමයි ඇහෙනවද කියන එක බලන්න. එතකොට අපිට පුළුවන් යම් සද්දයකට ළමයා ප්‍රතිචාර දක්වනවද කියලා බලන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එක්කෝ සද්දයක් ඇහුණාම ළමයා දඟල ඉන්න එක නැති කරනවා. එහෙම නැත්නම් මාස දෙක වෙද්දී ඒ සද්දය ආපු දිහාවට චුට්ටක් හැරෙන්න පුළුවන් ළමයාට. හැබැයි අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ මාස දෙකේදී වගේ අපි ඇහෙන්න දෙන්නේ ලොකු සද්ද ගොඩක් එනවා. ඉතින් මේ ලොකු සද්ද ඇහුණා කියලා අපිට පහු කාලීනව හිතන්න බෑ ළමයාගේ කන ඇහෙන එක හොඳටම හොඳයි කියලා. මොකද ලොකු සද්ද සහ අඩු සද්ද ඇහෙන ළමයි ඉන්නවා. කතා කරන සද්ද ඇහෙන්නේ නැති ළමයි ඉන්නවා. ඒකින්ද ඒක ගැන අවධානය තියාගෙන ඉන්න. ඊට පස්සේ අතපය හොල්ලන විදිහේදී විශේෂ අවධානයක් ඔයාලා දෙන්න. මේ අත්ල දිගාරිනවා වහනවද? කකුල් දෙකයි අත් දෙකයි හතරම එක හා සමානව හොල්ලනවද? එහෙම නැත්නම් එක කකුලක් හෝ එක අතක් හැමතිස්සෙම දිගෑරිලා තියෙනවද? අර මං කිව්වා අර මපට් කෙනෙක් හොල්ලනවා වගේ මුළු ඇඟම ටික ටික හෙල්ලෙනවද ගැහෙනවද වගේ ඒවා බලන්න. ඒවා තමයි ඉතා වැදගත් දේ. හරි. අපි මාස 4ට බබෙක්ව බැලුවොත් පේනවා. මාස 4 මේක ඉතාමත් වැදගත් දෙයක්. මේ අත් දෙකම කට ළඟට ගේන එක. අපේ කායකේ යම් මතයක් තියෙනවා ළමෙක් ඇඟිලි උරන්න හොඳ නැහැ කට ඇතුළට දාන්න හොඳ නැහැ කියලා. නමුත් ඒක වැරදි. හරිද? ළමයෙක් ඇත්තටම ළමයා calm down වෙන ළමයා කලබලයට හෝ ළමයා බයකටපත් වුනහම ළමයාට calm down වෙන්න පුළුවන් එකම විදියක් තමයි මේ අත උරන එක හෝ අත කටට ගේන. සහ එයා එතකොට තේරුම් ගන්නවා එයාගේ අත් දෙකක් තියෙනවා. ඒ කියන ස්නායු සම්බන්ධ ගැටලු තියෙන ළමයි. අතපය හොල්ලන්න ටිකක් අමාරු ළමයි. අත් දෙක මැදට ගේන්න අමාරුයි. අත් දෙක කටට දාගන්න අමාරුයි. ඉතින් මේ ක්‍රියාවලිය වෙනවා කියන්නේ ළමයිගේ අත් දෙක ටිකක් හොඳට වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. අයිඩියා ඒක බලට අම්මලගෙන් අහන්න පුළුවන් ළමයා අත් දෙක ළඟට ගන්නවද අත් දෙක කටට දානවද කියලා. දැන් බලන්න මාස 4දී එයා දාන සද්ද වෙනස් ටිකක්. දැන් කලින් ඇඬුවා පොඩි සද්ද දැම්මා. දැන් එයාට hina වෙන්න පුළුවන්. ඔයාලා කුචි කැව්වාම හරි අතපය අල්ලද්දි හරි මූණවල් එහෙට මෙහෙට කර පෙන්නද්දි මෙන්න මේ විදිහට ඉතාමත් ආසාවෙන් මාස 4ක
ඊළඟට අපි බැලුවොත් මාස 4 ළමයේගේ අත ළඟට මොකක් හරි දුන්නාම එයා ඒක අල්ල ගන්නවා. දැන් මෙන්න මේ වගේ සෙල්ලම් බඩු ඉතාමත් වැදගත්. ලොකු ඒවා දෙන්නේ නැතුව මේ ඇතුලේ නිකන් හිල් වගේ තියෙන දේවල් දුන්නාම මේ වගේ ළමයින්ට අල්ල ගන්න ලේසි. අපි සෙල්ලම් බඩු වුණත් අම්මලත් එක්ක කතා කරද්දී අම්මලට කියන්න ඕනේ මාස 4 වගේ ළමයින්ට අර නිකන් ලොකු බෝලයක් දෙන්නේ නැතුව මේ වගේ ඇඟිලි අස්සකට දාලා අල්ල ගන්න පුළුවන් දෙයක්. එතකොට ඒකේ පොඩි ලයිට් එකක් පත්තු වෙන එක. එහෙම නැත්නම් ඒක මේ ළමයාට දැන් මේක සද්ද එනවා කියලා හිතලා හොල්ලන්න බෑ මේ ළමයි. නමුත් අතෙන් අල්ලලා අත එහෙට මෙහෙට කරද්දී සද්ද එනවනම් ඒක ඉතාමත් වටිනවා. ඒත් ඒ වගේ සෙල්ලම් බඩු දෙන්න ඕනේ. දැන් මේක ඔය බලද්දි මේ ළමයා මේක හොල්ලද්දී සද්ද එනවා. ඈ එතකොට එයා මෙයාට තේරුම් ගන්නවා මෙයාගේ මොලේ තේරුම් ගන්නවා මම මේක හොල්ලද්දී සද්ද එනවා. ඒකත් වැදගත්. මාස 4 ළමයේගේ අත ළඟට යමක් දුන්නාම එයාට පුළුවන් වෙන්න ඕනේ ඒ දේ අල්ල ගන්න. ඒක එයා බුද්ධිය පාවිච්චි කරලා අල්ල නොගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් දෙයක් අල්ල ගන්නවද කියන එක. මේ ළමයා ගත්තොත් මාස 4 ළමයෙක් මේ වගේ උඩට වඩා ගද්දි මෙන්න මේ වගේ ඔළුව බැලන්ස් කරන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මාස 4 ළමයෙක් උඩට වඩා ගත්තොත් මේ විදිහට ඔළුව බැලන්ස් කරන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඔළුව චුට්ටක් පැත්තට හෙල්ලෙන්න පුළුවන්. නමුත් එයා බැලන්ස් කරන් ඉන්න බලන්න. ඒතර ඔයාලට තේරුම් ගන්න ඕනේ ළමයෙක් මේ විදිහට වඩා ගන්න බැරි නම් මාස 4දී යම් පරක්කුවක් තියෙනවා. එතකොට ඒ ළමයාව චුට්ටක් ළඟින් බලන්න වෙනවා. මාස 4 ළමයෙක් උඩින් අතට තිබ්බාම එයාට ඔළුව දෙලින් කරගන්න පුළුවන් වෙන්න නේ. ඊළඟට මේ ළමයා බලන්න දැන් ඒ ළමයා අත් දෙක මත බර තියාගෙන පපුවත් උස්සලා බෙල්ලත් උස්සන්. ඊට අමතරව දැන් මේ ළමයි මාස 4 ළමයා මම කිව්වා මාස 4 ළමයා අත් දෙක කටට දා ගන්නවා අත් දෙක මැද්දට ගන්නවා. එයා ගොඩක් වෙලාවට එයාගේ අත් දෙක ගැන ඉන්ටරෙස්ට්. එයාගේ අත් දෙක ගැන. එයා අත් දෙක මැද්දට අරන් අත් දෙක බලනවා. දැන් ළමයේගේ පෙනීම ගැන අපිට මේ අදහසක් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට එයා අත් දෙක මැද්දට අරගෙන අත් දෙක දිහා බලාගෙන ඉන්නවා. එතකොට එයාගේ පෙනීමත් හොඳයි කියලා වගේ තමයි අපිට තේරෙන්නේ. දැන් මේ ළමයා ගත්තාම මේ ළමයා අත් දෙක හොල්ලනවා ඇඟිලි හොල්ලන දේවල් දිහා ආසාවෙන් බලන. සහ මේ වගේ ළමයි මාස 4 වගේ ළමයි ගොඩක් වෙලාවට මේ වගේ පාට බිමක තියනවා නම් වඩාත් හොඳයි. තනිකර සුදුම දෙයක නැතුව. ඔව් මේ වගේ මැට් එකක් හරි පැදුරක් හරි වගේ ගත්තොත් එයා ඒ පාට අඳුර ගන්නවා ඒවා අල්ලනවා ඒ වගේ දේවල් කරනවා. ඕවා ඔයාලට ඇඩ්වයිස් කරන්න පුළුවන් අම්මලට කියන්න. දැන් මේ ළමයා අර ඇඟිලි දිහා බලනවා ඇඟිලි හෙල්ලෙන දිහා බලනවා ඒකට ආසයි. එතකොට මාස 4 ළමයෙක් ගොඩක් වෙලාවට අත් දෙකට කැමති. මේ ළමයා කොහොමද මේ ළමයා ගැන මොකද අදහස? මේ ළමයාගෙත් බලන්න අත් දෙක කකුල් දෙක සමානව හෙල්ලෙනවා ඒවා ගස්සනවා. නමුත් අර මාස 2 ළමයාගේ හෙල්ලුණාට වඩා වෙනස්. එක දිගට හොල්ලන්න. සහ ළමයා වටේ තියෙන දේවල් ගැන ලොකු අවධානයක් දෙනවා. වටේ ඉන අය දිහා බලනවා. එයා අවධානය දිනා ගන්න සද්ද දානවා, අවධානය දිනා ගන්න ඇඟ හොල්ලනවා, මූණ වෙනස් කරනවා. මේ සියලු දේවල් වෙනවා මාස 4. මාස 4 ළමයෙක් සද්ද දාන එක පොඩි වෙනසක් වෙනවා. දැන් එයා අර අපි කියනවා කූවින් කියලා මේවට කියනවා කූවින් ශබ්ද කියලා. ඕ අන්නේ වගේ ශබ්ද දානවා මාස 4. අඬනවා hina වෙනවා වෙනුවට මාසේ 4 ළමයා මේක ළමයේගේ භාෂාවේ සංවර්ධනයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. මේ වගේ ශබ්ද දාන එක. ඌ වගේ ශබ්ද තමයි දාන්නේ. ඔය ශබ්ද තුන මාසේ 4 ළමයෙක් දානවා. ඒතර මාසේ 4 ළමයෙක් අඬනවා
hina වෙනවා අර අමුතු සද්ද දාලා hina වෙනවා. අර ලොකු එක්කෙනෙක් hina වෙනවා වගේ hina වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ කියන ආ ඌ ඌ කියන සද්ද එනවා. Uh-huh. Oh, no way. You did all of that today? මෙන්න මේ විදිහට කතා කරොත් මේ විදිහට ළමයා එක්ක හිටියොත් ඔයාලට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ළමයා ඔයා දිහා බලනවද? ඔයා කියන සද්ද ළමයාට ඇහෙනවද? සහ ළමයා කොහොමද ප්‍රතිචාරාත්මකව එනවද? ගොඩක් වෙලාවට ඕටිසම් අපි අඳුර ගන්න ළමයි පහුවෙලා මෙන්න මේ කියන එක අඩුවක් තියෙනවා. අපි දෙයක් කතා කරාට ඊට ප්‍රතිචාර දක්වන්න සද්ද දාන්නේ නැහැ. ඒ වගේම එක දිගට අපි දිහා බලන් ඉන්නේ නැහැ. එයා වටේ කැරකි බලන් ඉන්නවා විතරයි. නමුත් දැන් මෙතනදී මේ ළමයා මාස 4යි. එකක් තමයි ඔළුව කෙලින් තියන් ඉන්නේ. ඔළුව Uh-huh. කෙලින් තියන් ඔළුව බැලන්ස් කරගන්න. ඊට අමතරව අම්මා දිහා සැරෙන් සැරේ බලන. ඊට පස්සේ අම්මා සද්ද දාද්දි එයා සද්ද දාන එක පොඩ්ඩක් නවත්තලා අහන් ඉන්නවා. ඊට පස්සේ එයා ඒකට ප්‍රතිචාරාත්මකව ආයෙ සද්ද කරනවා. You did all of that today? ආයෙ බලමු අපි එක. What a big day. ගොඩක් දේවල් අඳුර ගන්න පුළුවන් මේ විදිහට. Uh-huh. Oh, no way. You did all of that today? What a big day. මේ මාස 4 ළමයි. තව වීඩියෝ එකක් තියෙනවා බලමු. Hey. අර වගේම තමයි. Hi, you. ඔළුව කෙලින් තියාගෙන ප්‍රතිචාරාත්මකව hina වෙනවා සහ සල්ලන. දැන් කලින් සද්දයක් ආවහම කර ඉන්න වැඩේ නතර කරා හෝ ඉරියව්වේ වෙනසක් වුණා. මෙතනදී දැන් මේ අම්මා කතා කරාම සද්දෙට ඒ පැත්තටම බලන්න. Liliana. සද්දෙට හැරිලම බලන්න. අපි ඒතකොට මාස 6ට යන්න කලින් මාස 4 ළමයෙක්ගේ අපි ගොඩක් දේවල්ට කතා කරේ ප්‍රධාන දේවල් තමයි එයා අත් දෙකට කැමති. ඒකෙන්ද අත් දෙක මැද්දට ගන්නවා, අත් දෙක කටට දානවා, අත් දෙක සූප්පනවා, ඇඟිලි කැරකෙන දිහා බලනවා, මුණින් අතට ඉද්දි උනත් ඇඟිලි හෙල්ලෙන දිහා, අත හෙල්ලෙන දිහා බලන් ඉන්න හරි කැමති. ඊළඟට ළමයා පේන එක ගත්තොත් ළමයා අපි දිහා බලනවා ප්‍රතිචාරාත්මකව ඉරියව් වෙනස් කරනවා, මූණේ ඉරියව් වෙනස් කරනවා. අම්මත් එක්ක අම්මා සද්ද දාද්දී ආ චුට්ටක් අහන් ඉඳලා එයත් ඒකට ආපහු සද්දයක් දානවා. මේ වයසේ දාන සද්ද තමයි ආ ඌ වගේ සද්ද. ඊට අමතරව hina වෙනවා. අඬනවා වෙනකොට ටිකක් hina වෙනවා. සද්ද ඇතුව hina වෙනවා. ඊළඟට ළමයින්ට පුළුවන් සද්ද ඇහෙන දිහාවට කැරකිලා බලන්න පුළුවන් මේ වගේ මේ මාස 4 ඊට පස්සේ ළමයාට පුළුවන් අපි උඩට වඩා ගද්දි ළමයාට පුළුවන් බෙල්ල ඇඟ උඩ කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්න. චුට්ටක් හෙල්ලෙන්න පුළුවන්. නමුත් කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්න. ඔව තමයි ওই මාස 4දී වැදගත් සම්දිස්ථාන. අපි මාස 6 ළමයෙක් දිහා බැලුවොත් ඔක පොඩ්ඩක් පිමිනේ ගන්න. අපි තමයි කරන්න එපා කියලා කියන ළමයිට. නමුත් ඒක ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. ඒ සද්ද දාන එක. දැන් මම ඔයාලගේ CHTR එකේ තියෙන ඔක්කොම කියන්නේ නැහැ මෙතන. ඒවා ඔයාලට කියලා වුණත් හොයාගන්න පුළුවන්. නමුත් ඔයාලා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව ළමයෙක් බලද්දි ළමයාගේ වර්ධනය හොඳද නැද්ද කියලා චුට්ටක් අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ අන්නේ සද්ද දාන එක වැදගත්. Good job. දැන් බලන්න. මාස 6 ළමයට අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් මේ ළමයාට කිරි ඕනේ නැත්තම් එයා මොකද කරන්නේ? මේ එයාගේ තොල් දෙක වහනවා, අහක බලනවා, මූණ ටිකක් වෙනස් කරගන්නවා එයා අකමැති නම්.
ළමයට ළමයාගේ හැඟීම් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ඕටිසම් වගේ දේවල් ගත්තාම මොකද ඕටිසම් වගේ කියන ඒ ප්‍රශ්නවලදී ළමයාට හැඟීම් ඉදිරිපත් කරන්න හැඟීම් තේරුම් ගන්න අභාවයක්. ඒතර මේ ළමයාට පුළුවන් තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න සහ අකමැත්ත ප්‍රකාශ කරන ඉරියව්වක් මූණේ හදන්න පුළුවන්. මේක වැඩි වෙනවා මාස 6ේදී. ප්‍රතිචාරාත්මක හොඳට hina වෙනවා. මාස 4 එකක්. ඒකින්ද මම වැඩි කතා කරන්නේ. පහය ළමයින්ගේ hinaවේ ඇති වෙනසක් පේනවනේ. ඒකට අර hinaව නවත්ත ගන්න බැරි hina වෙනවා වගේ වෙන්නේ. අන්න ඒ වගේ තාම උද්‍යෝගයෙන් hina වෙනවා මාස 6 ළමයි. ඉතාමත් කැමැත්තෙන් මාස 6ේදී ඉතාමත් වැදගත් එකක් ඔයාලා අම්මලගෙන් අහන්න ඕනේ වැදගත්ම දේ තමයි ළමයාට පුළුවන් ද රෝල් වෙන්න. බඩෙන් කොන්දට කොන්දෙන් බඩට රෝල් වෙන්න පුළුවන්. මුලින්ම සාමාන්‍යයෙන් අපි කොන්ද පැත්ත ඒ කියන්නේ බඩ යටට තිබ්බම එයා අනිත් පැත්තට පෙරලෙන එක තමයි මුලින් වෙන්නේ. මාස 4 ඉවර වෙලා මාස 5 වගේ යද්දි ඊට පස්සේ දෙපැත්තටම රෝල් වෙන්න පුළුවන් වෙන්න ඕනේ මාස 6ක් වෙද්දි. ඉතින් මේ රෝල් වෙන එක ඉතාමත් වැදගත්. මොකද රෝල් වෙද්දී ඔයාලට තේරෙනවා ළමයාට ඔළුවේ බැලන්ස් එක හොඳට තියාගෙන ඉන්න පුළුවන්. කකුලේ උකුලේ සහ උරහිසේ මාංශ පේශි හොඳට වර්ධනය වෙලා තියෙන්න ඕනේ පෙරලෙන්න නම්. එනවනේ. උකුලෙන් ආපහු අර කකුල් දෙක ලස්සනට ගන්න ඕනේ. මේ පැත්තට යද්දිත් එහෙමම තමයි. පෙරලෙන. ඒතර පෙරලෙන එක වර්ධනය කරන්න අපිට පුළුවන් අර මම කලින් කිව්වා වගේ ලස්සන බිමක් තියන්න. පාට බිමක්. කොන්දට නිකන් සැපට දැනෙන පුළුවන් මේ පොඩි පැදුරක් වෙන්න පුළුවන්, මෙට්ටයක් වෙන්න පුළුවන් ඒ වගේ එකක. හැබැයි ඒක අර එබෙන කුෂන් වගේ මෙට්ට තිබිලා හරියන්නේ නැහැ. එතකොට පෙරලෙන්න අමාරුයි. මොකද අත රැඳෙනවා. පුළුවන් තරම් ඝන පසුබිමක තමයි ළමයා ඉන්න ඕනේ. එතකොට තමයි පෙරලෙන එක එයාට ලේසි. ඒකින්ද අර එබෙන බරට යටට යන වගේ දේවල් තියන්න හොඳ නැහැ. අම්මලා ඒ වගේ දේවල් වල නම් තියන්නේ ළමයා කැරකෙන්න රෝල් වෙන්න පරක්කු නම් අපි ඇඩ්වයිස් කරන්න ඕනේ බිම පැදුරක් ඕ ඉතා තුනී මෙට් එක ඕනනම් තියන්න පුළුවන්. දැන් හොඳට ළමයා Did you see who that was? ඉස්සරහට පස්සට ප්‍රතිචාර Did දාන්න. you say ba? මේ ඉතා අඩු වයසකින් ඕටිසම් වගේ දෙයක් ඩයග්නෝස් කරන්න. එහෙම නැත්නම් ඕටිසම් වගේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න පුළුවන් දෙයක් තමයි මේක. ප්‍රතිචාරාත්මකව සද්ද දානවාද කියන්නේ. නිකන් සද්ද දාන එක නෙමෙයි. මේ තාත්තා සද්ද දාද්දී යන අතර කරනවා. යක් අහන් ඉන්නවා. Oh gosh. Did you see who that was? Oh yeah. Did you say ba? ආයි බලන්න එක. මොකද තාමත් වැදගත්. Oh gosh. Did you see who that was? Oh yeah. දැක්ක. Did you say ba? තාත්තා කියන එකට ප්‍රතිචාරාත්මකව සද්දයක් දාන්න. Ba? ඔයාලටත් උනත් ඔයාලා ක්ලිනික් එකේ ළමයා බලද්දි ඔයාලටත් පුළුවන් ළමයා එක්ක සද්ද දාලා කතා කරද්දි ළමයා ඔයාලා කියන එකට ප්‍රතිචාරාත්මකවද hina වෙන්නේව සද්ද දාන්නේ කියලා චුට්ටක් සැලකිල්ලෙන් බලන්න පුළුවන්. නැත්නම් නිකං සද්ද දාලා නිකං සෙල්ලම් කරනවට වඩා. මාස 6 ළමයෙක්ගේ තියෙන අනිත් ක්‍රියාකාරකම් තමයි මොකක් හරි දැන් අපි කලින් මාස 4 ළමයෙක්ගේ අත ළඟට දුන්නාම තමයි ළමයා ඒ දේ ගත්තේ. දැන් මේ පළවෙනි පින්තූරෙන් පෙන්නන විදිහට මෙතනදී ළමයා අත දිග ඇරලා ඒ දේ අල්ලන්න උනන්දු වෙනවා. ඊළඟට අත් දෙක දික් කරලම එයාට දැන් බෙල්ලයි පපුවයි උස්සන්න පුළුවන්. කලින් අත් දෙක ගොඩක් නමාගෙන හිටියේ වැලමිටෙන්. දැන් වැලමිටෙනුත් හොඳට අත දිග ඇරලා හොඳට ඉස්සෙන්න පුළුවන්. ඊළඟට අපි යාව ඉන්දුවහම මාස 6 ළමයේ අත් දෙක තියලා බිමට එයාට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අත් දෙක බිමට සපෝට් කරගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට එයා අත් දෙකෙන්ම දෙයක් අල්ලලා ඒක කටේ දා ගන්නවා, ඒක හපනවා, ඒක
ඕක ඉතාමත් වැදගත් දේ තමයි අර ළමයා අපේ කියන පළවෙනි පින්තූරේ සහ හතරවෙනි පින්තූරේ ගැන අවධානය යොමු කරොත් ළමයා යම් දෙයකට අත දික් කරනවා ඊට පස්සේ ඒ දේ ගන්නවා ඒ දෙකේ කටේ දානවා. ඔයාලා දැන බලන්න ඕන විශේෂ දෙයක් තමයි ළමයා අත් දෙකම පාවිච්චි කරනවද මේ දැන් වම් පැත්තෙන් දුන්නොත් වම් අත ගන්නවා දකුණු අත පැත්තට කිට්ටුවෙන් දුන්නොත් දකුණු අත දික් කරලා ඒ දේ ගන්න. ඉතින් කටේ දාද්දි අත් දෙකම පාවිච්චි කරලා ඒ දේ අල්ලගෙන කටේ දානවද කියලා බලන්න. මොකද සමහර ළමයි ඉන්නවා එක පැත්තක අපි කියන සෙරිබ්‍රල් පෝල්සි එනවා එක පැත්තක. ඒ ළමයා ඒ පැත්තේ අත පාවිච්චි කරන්නේ නැහැ. වම් පැත්තේ දුන්නත් දකුණු පැත්තෙන් දුන්නත් එකම අත අරන් ගිහින් තමයි ඒ දේ ගන්න. අත් දෙකම හෙලෝ ඇහෙනව නේද මම? ඊළඟට අපිට පේනවා අපරේ මගේ අපි මාස 6 ළමයිගේ ඉතුරු ටික ගත්තොත් එයා ගොඩක් වෙලාවට අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඒ කණ්ණාඩිය දිහා බලාගෙන කණ්ණාඩියෙන් දැන් එයාම ඉන්නවද කියලා එයාට තේරෙන්නේ නැහැ. නමුත් එයාගේ මූණේ යම් යම් ඉරියව් එයාට අඳුර ගන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම ওই මාස 6 ළමයේ කණ්ණාඩියක් ඉස්සරහා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මාස 6ට වඩා අඩු ළමයි කණ්ණාඩි ඉස්සරහා සෙල්ලම් කරන්නේ නැහැ ලේසියකට. ඊට පස්සේ මාස 6 මාස 6 ළමයි ගොඩක් වෙලාවට එයා අම්මා ඇරෙන්න එයාගේ අනිත් අය ඒ කියන්නේ තාත්තා වෙන්න පුළුවන් ගෙදර ඉන්න අනිත් අය වුණත් අඳුර ගන්න ටිකක් එයාලට තේරෙනවා මේ මෙයාලා එයාට සමීප අය කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා මාස 6 විතර යද්දී. එයාලගේ අතින් අල්ලනවා, එයාලා ළඟට යන්න බලනවා. අම්මා ඉස්සරහම නෙමෙයි අනිත් අය ගාවටත් යන්න බලනවා. ඉතින් මාස 6 ළමයිගේ වැදගත්ම දේවල් තමයි ළමයා අපි ගත්තොත් චාලක හැකියාව නැතිනම් ගත්තොත් අත් දෙක හොඳට දිග ඇරලා ඉස්සෙන්න පුළුවන්. අත් දෙක බිම තියාගෙන ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. උඩට පල්ලෙහාට පෙරලෙන්න පුළුවන් වෙන්න ඕනේ. අත් දෙකම පාවිච්චි කරලා හරි කියන්නේ අත් දෙකම පාවිච්චි කරනවා යමක් දිහාවට අත අරන් ගිහිල්ලා ඒ දේ ගන්න අත් දෙකෙන් මේක අල්ලගෙන කටේ දාගන්න පුළුවන්. ඒක තියෙන වැදගත්ම දේ ඔයාලා බලන්න ඕනේ එක අතයිද හැමතිස්සෙම දික් කරන්න කියන එක. එහෙම වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ළමයාට කණ්ණාඩියක් ඉස්සරහා තමන්ව අඳුර ගන්න පුළුවන්. ඒ කණ්ණාඩි ඉස්සරහා සෙල්ලම් කරනවා. අම්මා විතරක් නෙමෙයි පවුලේ සමීප අනිත් අයවත් අඳුර ගන්න පුළුවන්. ඔවුන් එක්ක කතා බහ කරනවා. ඔවුන් එක්ක සද්ද හුවමාරු කරගන්න. ඔය ශබ්ද හුවමාරු කරගන්න කේ විශේෂයෙන්ම බලන්න ඕනේ ප්‍රතිචාරාත්මකව ශබ්ද දක්වනවද ප්‍රතිචාරාත්මකව hina වෙනවද එහෙම නැත්නම් තනියෙන් එයාට ඕන විදිහට hina වෙනවද නැද්ද කියන එක තමයි මාස 6 දී බලන්න ඕනේ. මොකද අනිත් එක්කෙනා කතා කරද්දි මෙයාගේ ශබ්ද නතර කරලා ටිකක් අහන් ඉඳලා ඊට පස්සේ ශබ්දයක් දානවද කියන එක තමයි විශේෂයෙන්ම බලන්න ඕනේ. අපි මාස 9 ළමයට ගියාම දැන් එයා සද්ද වලට තව කැමති. එයා මොකද කරන්නේ? එයාගේ වටේ පිටේ තියෙන ඒවට සද්ද දානවා, ඒවට තට්ටු කරනවා. විශේෂයෙන්ම මොකක් හරි දෙකක් අතට අරගෙන ඒ දෙක හැමතිස්සෙම වද්දලා සද්ද දානවා. right. සද්ද දානවා. ඊළඟට මාස 9 දී මෙන්න මේ වගේ සිටින් පොසිෂන් එකකට එන්න පුළුවන්. බලන්න.
අත් දෙක පාවිච්චි ඔන්න ඉඳ ගන්න පුළුවන්. දැන් කලින් අපි කතා කරේ අත් දෙක බිම තියාගෙන ඉඳ ගන්නවා. නමුත් අපි ඉඳවන්න ඕනේ. දැන් මාස 6 ඉඳලා මාස 9ට යද්දී එයාට නිදාගෙන ඉඳලා අනිත් පැත්තට හැරිලා මුණින් අතට හැරිලා බඩ යටට විදිහේ රෝල් වෙලා ඊට පස්සේ අත් දෙක ඔහම රූටලා අරගෙන එයාට ඉඳ ගන්න පුළුවන් තත්යකට එයා එනවා. මාස 9 දී බලන්න. තනියෙන් නිදාගෙන ඉඳලා ඉඳ ගන්න පුළුවන්ද? තනියෙන් නිදාගෙන ඉඳලා ඉඳ ගන්න පුළුවන්ද? මෙතන බලන්න. ඔන්න මාස 9 මාස 10 වෙද්දී ළමයා පිටස්තර පුද්ගලයන්ට බයයි. අපි කියනවා ස්ට්‍රේන්ජර් ඇන්සයිටි කියලා. අම්මාගෙන් ගත්තාම ළමයා ඔන්න අම්මා ළඟ ඉන්නකම් ළමයා හොඳට ප්‍රතිචාරාත්මකව අපිට hina වෙනවා. දැන් මේ අම්මා ළඟ ඉන්නකම් hina වෙනවා. පොඩි ආසාවක් පෙන්නනවා. නමුත් අම්මගෙන් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔන්න බය වෙනවා. ඔන්න මේක ඉතාමත් වැදගත්. ඔය ඕටිසම් වගේ ළමයින්ගේ මුල් ලක්ෂණ අඳුරගන්න. මොකද ඕටිසම් වගේ ළමයින්ට හැඟීම් තේරුම් ගැනීමේ සහ හැඟීම් ඉදිරිපත් කිරීම තේරෙන්නේ නැහැ. සහ එයාට එයාගේ සමීපතමයන් කියලා විශේෂ නැහැ. ඒතර අම්මා ළඟින් ඔයා ගත්තත් වැඩියේ කලබල වෙන්නේ නැහැ, අඬන්නේ නැහැ. සමහරකට අම්මා ළඟ ඉන්නත් අකමැති, ඔයා ළඟ ඉන්නත් අකමැති. එහෙම වෙන අවස්ථා තියෙනවා. මෙතනදී අපි කියනවා විධිමත් විදියට වර්ධනය වෙන ළමයෙක් අපිට පේනවා අම්මා ළඟින් ගත්තාම එයා බය කියන එක මූණේ පෙන්නනවා, දුක පෙන්නනවා, ඊටසේ අඬනවා. තාමත් වැදගත් මාස 9 10 කියන අවධියේදී මේ එන අපි කියනවා ස්ට්‍රේන්ජර් ඇන්සයිටි කියන එක. මම කියන්නේ ස්ට්‍රේන්ජර් ඇන්සයිටි නෑ. හැමෝම ළමයි යම් ලක්ෂණ තියෙනවා කියලා. ඒක වැදගත් දෙයක්. දැන් ආයෙ අම්මා ගාවට දුන්නාම ඕක තමයි. නමුත් මේක එන වයස් වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම මාස 9න් එනවා කියලා නෑ. සමහරක් අයගේ ඒක එන්න මාස 10 11 වගේ යනවා. ආපහු මාස 18 විතර වෙද්දී තමයි ඔක ටිකක් ආපහු හරින්නේ. ඊළඟට මාස 9 ළමයට අත් දෙක දික් කරාම නැගිටින්න බලන්න. දැන් ඒක සෝට. දැන් 9 months එක මම ආයෙ පොඩ්ඩක් රීකැප් කරන්නම්. මම කතා කරා මේ මාස 9 ළමේ. දැන් මේ සාද්ද දාද්දි වල පේනවා ඇති ඒ ළමයා ඉඳගෙන ඉන්න විදිය. මාස 9 ළමයිගේ ඉඳගෙන ඉන්න එකේ ඉතාමත් වැදගත් දෙයක් තමයි ඒ ළමයාට අත් දෙක බිම තියන්නේ නැතුව ඉඳ ගන්න පුළුවන්. ඊට අමතරව ඒ ළමයාට පුළුවන් දෙපැත්තට හැරෙන්න. ඉඳගෙන පැතිවලට හැරෙන්න පුළුවන්. දැන් හිතන්න මේ ළමගේ මේ වාජනේ තියෙන ටිකක් දකුණු පැත්තට වෙනනේ. ඒතකොට එයාට පුළුවන් ඒ පැත්තට හැරෙන්න පුළුවන් ඕන නම් අනිත් පැත්තෙන් සද්දයක් ආවොත් අනිත් පැත්තට කැරකෙන්න පුළුවන්. අපි කියනවා පිවට් වෙනවා කියන්නේ අපිට අර නට් එකක් කරකවනවා වගේ ළමයාට ඉනගාවින් පැතිවලට හැරෙන්න පුළුවන් ඉඳගෙන ඉද්දි. ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් මේක. ඊළඟට මම කිව්වා වගේ නිදාගෙන ඉඳලා පෙරරිලා ඉඳ ගන්න පුළුවන් තනිය. මාස 9 දී. ඊළඟට කිව්වා මේ අනිත් අයට තියෙන බය ගතිය, අනිත් අයට තියෙන අකමැත්ත මූණෙන් පෙන්නනවා සහ අඬලා එයා බය වෙනවා. මාස 9 10 වෙද්දී මේ ස්ට්‍රේන්ජර් ඇන්සයිටි කියන එක ඉතාමත් වැදගත් සමාජ කුසලතාවය. අපි කියනවා සෝෂල් ඉමෝෂනල් මයිල්ස්ටෝන් එකක්. මේ සමාජ සහ හැඟීම් සම්බන්ධ වෙන ඉතාමත් වැදගත් සන්ධි ස්ථානය. ඊළඟට ළමයාට අපි අත දික් කරොත් එයා අම්මා හරි තාත්තා හරි මම කියන ෆැමිලිය කට්ටිය එයා උඩට එන්න උත්සාහ දරනවා. ඔන්න ළමයා අත උඩට දීලා දැන් විශේෂයෙන්ම ඔය සමාජ මේ සංනිවේදනයේ දුර්වලතා තියෙන ඕටිසම් වගේ ළමයින්ගේ මෙන්න මේ ලක්ෂණය සමහරක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. මොකද
අර එයාලා හැඟීම් ප්‍රකාශ කරන්නේ සම්බන්ධ වෙන ගතිය චුට්ටක් අඩු වෙන්න පුළුවන්. හරි. මේවා ඔයාලට ක්ලිනික් එකේ එහෙම බලන්න කරන්න පුළුවන් දේවල්. අම්මා කොහොමද ළමයාත් එක්ක හැසිරෙන්නේ? ළමයා කොහොමද අම්මත් එක්ක සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ වගේ ඉතා සියුම් දේවල් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලා ක්ලිනික් එකේ ඉන්න වෙලාවේ බර කිරන්න වෙන අවස්ථාවලදී ඉන්ජෙක්ෂන් ගහන්න වෙන අවස්ථාවලදී ළමයා අම්මත් එක්ක සම්බන්ධ වෙන විදිය අනුව ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් ළමයාගේ සංවර්ධනයේ ළමයා කොතනද ඉන්නේ කියන එක බලන්න. මෙතනදී ඔන්න බලන්න. ළමයාගේ අතින් අරක බිම වැටුණා. බිම වැටුණාට පස්සේ ළමයා ඒක බිම හොයනවා. මේකත් බුද්ධි වර්ධනයේ ළමයාගේ බුද්ධි වර්ධනයේදී සිදුවෙන ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. මොකද ඒ ළමයා එතකොට ඒ ළමයාගේ බුද්ධිය දැන් වර්ධනය වෙලා තියෙනවා. මේක නිකම්ම නැති වෙලා යන්න බෑ. ඒක බිම වැටුණා නම් ඒක බිම කොතන හරි තියෙන්න ඕනේ. ඒක පොට්ටයක් යට හැංගුණා නම් පොට්ට යට ඒක තියෙන්න ඕනේ කියන බුද්ධිමය අදහස ළමයට එන අවධිය තමයි මේ මාස 9 10. අපි ඉංග්‍රීසියෙන් කියනවා object permanence කියලා. ඒ කියන්නේ එයා දන්නවා සියලුම දේවල් ස්ථිර දේවල්. ඒවා නිකම්ම නැති වෙලා යන්න බෑ. දැන් මාස 6 මාස 5 මාස 7 ළමයෙක්ගේ අතින් මොකක් හරි බිම වැටුනොත් එයා ආපහු බිම බලන්නේ නැහැ. ඒක බිම වැටිලාද ඒක තියනවද කියලා බලන්නේ නැහැ. නමුත් මාස 9 10 වගේ ළමයි අවධානයෙන් බලනවා ඒ දේ නැති වුණේ කොහෙද වැටුනේ කොතැනද කියන එක ඒ ළමයි බලනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන object permanence කියලා. මේකෙදී මම බලන්න මේ අම්මා මේ ළමයාගේ නම කියනවා. නම කියපු ගමන් ළමයා හැරිලා බලනවා. මාස 9 මාස 10 වගේ වෙද්දී එන ඉතා වැදගත් එකක් තමයි ළමයේගේ සංනිවේදනය. එහෙම නැත්නම් ළමයෙක් නමට හැරිලා බලන එක ඉතාමත් වැදගත් දෙයක්. වීඩියෝ ආපහු අපි බලමු වීඩියෝ එක. next ළමයාගේ නමට හැරිලා බලන මේක විශේෂයෙන්ම ඕටිසම් වගේ ලක්ෂණයක එන ඉතාමත් වැදගත් දෙයක්. නමට හැරිලා බලන්නේ නැති එක ඕටිසම් වගේ තත්වයක ඉතාමත් මූලික ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ගොඩක් අයට මිස් වෙන දෙයක් ඕක. ඒකට මාස 9න් 10න් වගේ අපිට යම් අදහසක් ගන්න පුළුවන්. ඔය නමට හැරිලා බලනවාද? අම්මා මෙයා නම කිව්වම හැරිලා බලනවාද කියන ප්‍රශ්නේ අපිට ඇත්තටම අහන්න පුළුවන්. මාස 9 10 කියන වයස්වල. ඊට කලින් ඇත්තටම අහලා වැඩක් නැහැ. ඒතර මාස 9න් 10න් තමයි ඕක එන්නේ. විශේෂයෙන්ම මාස 12ක ළමයෙක් අනිවාර්යෙන් තමන්ගේ නම අඳුන ගන්න ඕනේ. තමන්ගේ නම දිහා බලන්න. දැන් මෙහෙම වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම ඕටිසම් කියනවා නෙමෙයි. නමුත් වෙන වෙන ලක්ෂණ ඉඳලා ඉන්නත් පුළුවන්. කන හරියට ඇහෙන්නේ නැති ළමයෙක් වුණත් නමට ප්‍රතිචාර දක්වන එක අඩු වෙන්න පුළුවන්. දැන් ශබ්ද දාන එක වෙනස් වෙලා තියෙනවා. මම කිව්වා මාස 6 ළමයා ශබ්ද දැම්මේ කොහොමද? ආ ඌ වගේ තනි වචන. මෙතනදී මම් බබ්බා වගේ කියන පොලිසිලබල්ස් කියලා. දෙකක් තුනක් විතර ශබ්ද කරනවා. මම්මා මම්මා බබ්බා බබ්බබ්බා වගේ අර දෙක තුනක් ශබ්ද කරනවා. ඒක එකම ශබ්ද වෙන්න පුළුවන්. නමුත් දෙපාරකට එයා ගන්න. ආ ඌ කියනට අමතරව මම්මම්ම බබ්බබ්බා right. දැන් බලන්න ඔන්න ළමයේගේ හැඟීම් වර්ධනය වෙන විදිය සහ සමාජ සංනිවේදනය වර්ධනය වෙන විදිය. දැන් තාත්තා බායි කියලා ගියා මෙයාට. අන්න අඬනවා. මොකද එයාගේ ළඟ ඉන්න අය දාලා යද්දි එයා තනි වෙනවා කියන එක එයාට තේරෙන්න ගන්නවා මාස 9 10 කියන්නේ. තාත්තා ගියා. දැන් දුක පේනවා, බය වෙනවා. ඊට ඒකට ප්‍රතිචාරයක් විදිහට එයා අඬන්න ගන්නවා. එතකොට
සමාජ සංවේදනය දැන් social emotional learning කියන එක social emotional development එකේ වැදගත් සම්දිස්ථානයක් වෙනවා මේකත් මේ ළඟ ඉන්න අය ඈත් වෙද්දි අඬනවා දුක හිතනවා එයාලට කලබල වෙනවා යම් ගැටලුවක් අවිධිමත් විදිහට සංවර්ධනය වෙන ළමයෙක් හිටියා නම් එයාට ප්‍රශ්නයක් නැහැ ඒ තාත්තා ගියා කියලා ගැටලුවක් වෙන්නේ නැති වෙන අවස්ථාවක් තියෙනවා දැන් කලින් අපි කතා කරා මාස 6 ළමේ මුළු අතින්ම තමයි දෙයක් අල්ලන්නේ. අත් දෙක එකතු කරගෙන අල්ලනවා, අත්ලත් පාවිච්චි කරනවා. දැන් මාස 9 ළමයා මාස 10 කිට්ටු වෙද්දී ඇඟිලි පාවිච්චි කරලා චූටි දේවල් අල්ලන්න ගන්නවා. ඔයාලා අහද්දී අම්මලාගෙන් බත් ඇට වැටුනහම අල්ලනවද? බිම ඉන්න අර චූටි සත්තු වගේ උන් අල්ලන්න ගන්නවද? මේ ඇඟිලි පාවිච්චි කරලා දේවල් අල්ල ගන්න එක මාස 9 10 පිරෙද්දී එනවා. අපි කියනවා මේකට ප්‍රින්ස් ග්‍රාස්ප් කියලා. ඒක මුල් අවස්ථාවේදී හොඳටම තියෙන්න නැති වෙන්න පුළුවන්. ඒකේ හොඳටම වර්ධනය වුණාම තමයි මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි පාවිච්චි කරලා චූටි දෙයක් උනත් ගන්න පුළුවන් වෙනවා. දැන් මේ ළමයා මාස 9 දී ඇඟිලි 4ක් විතර පාවිච්චි කරනවා. නමුත් අත්ල පාවිච්චි කරන්නේ නැහැ. අත්ල පාවිච්චි නොකර ඇඟිලි තුඩු පාවිච්චි කරනවා. ඒක එන්නේ මාස 9න් පටන් අරගෙන දිගට වර්ධනය වීගෙන යන. මාස 9 ළමෙක් තව ගත්තොත් එයා හොඳට hina වෙනවා තාත්තත් එක්ක හෝ අම්මත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා. අපි අර පීකබූ කියලා කියන්නේ අත් දෙක වහලා ළමයා ඉන්නවද කියලා බලද්දී ඒවට ඉතාමත් ප්‍රතිචාරාත්මක විදිහට එයා පිළිතුරු දෙනවා සහ ඒක එන්ජොයි කරනවා. ඊළඟට අත් දෙකෙන් අත් දෙකට දේවල් මාරු කරන්න පුළුවන්. වමෙන් දකුණට දානවා, දකුණෙන් වමට දානවා, මාරු කර කර ඉන්නවා. ඊළඟට හොඳට අත් දෙක පාවිච්චි නොකර කකුල් හොඳට දිග ඇරලා වාඩි වෙලා ඉන්නවා හොඳ කෙලින් තියාගෙන මාස 9 දී. මේ පින්තූරේ තුන්වෙනි පින්තූරේ හොඳට බලන්න. මේ විදියට වාඩි වෙලා ඉන්නේ ළමයෙක්ගේ වර්ධනය ගොඩාක් හොඳයි. මොකද ඔයාලට පේනවා කකුල් දෙක සමානව දෙපැත්තට දිග ඇරගෙන විලුඹ ගාවින් එන කෑල්ල හොඳට අංශක 90කටම නැමිලා තියෙනවා. ඒ ඇඟිලි උඩට හිටින්න හරවගෙන ඉන්නේ. hina වෙනවා. බෙල්ල හොඳට කෙලින් තියෙනවා. කොන්ද හොඳට කෙලින් තියෙනවා. ඊළඟට මාස 9 දී අපි දැන් කලින් බබාගෙත් අපි දැක්කා එයා දුක හිතුණා ඊට පස්සේ කලබල වුණා ඊට පස්සේ ඇඬුවා කියන ඒවා හොඳට මූණෙන් පෙවුණා. ඒ වගේ hina වෙන එක දුක් වෙන එක කලබල වෙන එක තරහ යන වගේ දේවල් තරහ යන එක තව චුට්ටක් පහු වෙනවා. අනිත් හැඟීම් හොඳට පෙන්වන්න පුළුවන්. තරහ යන එකත් පෙන්වන්න පුළුවන් මාස 9න් පටන් ගත්තට පස්සේ. හැඟීම් මූණෙන් පෙන්වන එක ඉතාමත් වැදගත් ලක්ෂණයක්. දැන් එනවා අපේ ප්‍රධාන කෑල්ලකට අවුරුද්දේ ළමයා මොකද කරන්නේ? අවුරුද්දක ළමයි මොනවද කරන්න පුළුවන්? මොනවද අපි යාගෙන් බලාපොරොත්තු වෙන්නේ? අවුරුද්දේ ළමයා එයා ඇල්ලුවේ නැතත් වෙන කවුරු හරි කෝප්පයක් පාවිච්චි කරලා දෙන දෙයක් එයාට බොන්න පුළුවන්. හරිද? ඒක බොන්න. හරි? කෝප්පකින් බොන්න පුළුවන්. බටයක් නැතුව හැලෙන්න පුළුවන්. නමුත් වෙන එක්කෙනෙක් අම්මා හෝ තාත්තා කෝපෙන් දෙන දේ බොන්න පුළුවන් අවුරුද්දේ ළමයාට. දැන් කලින් වැටිච්ච එක හෙව්ව ළමයා දැන් රෙද්දක් අස්සේ හරි මොකක් හරි කොට්ටකින් හරි දෙයක් වැහුවාම ඒ දේ උස්සලා එයාගේ ටෝයි එක හරි මොකක් හරි යාට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මේ සියලු දේවල් වලටම අම්මලට කියන්න ඕනේ ප්‍රතිචාර දක්වන්න කියලා. අප්පුඩියක් ගහලා, hina වෙලා, අගය කරන්න ඕනේ මේ ළමයි එක්ක මේ වගේ සෙල්ලම් කරලා. දෙකකින් වැහුවා, එයා ඒක උස්සලා ඒක හොයාගන්න. අවුරුද්දේ ළමයි. දැන් අර අපි කලින් කිව්වා වගේ දැන් මෙතන කලින් ළමයා ඇඟිලි 4ම වගේ පාවිච්චි කරා. මේ ළමයා ඇඟිලි 4ම පාවිච්චි කරන්නේ ඇඟිලි 3ක් විශේෂයෙන්ම දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල. ඇඟිලි දෙකේ මේ දේ ගන්න බලන්න. අරගෙන කටේ දාන්න. දැක්කද? මේ ළමයා අත් දෙකම තාම පාවිච්චි කරනවා. අනිත් අතිනුත් ගන්න බලනවා. ඒ අතට ළඟ එක ඒ අතින් ගන්න බලනවා. මේ අතට ළඟ එක මේකෙන් ගන්නවා. අනිත් එක අනිත් අතින් ගන්නවා. තාමත් සූක්ෂම ඔයාලා බලන්න ඕනේ අත් දෙකම ළමයි පාවිච්චි කරනවාද කියන එක.
ඒක බලන්න. අවුරුද්ද ළමයෙක් මෙන්න මේ විදිහට සෙල්ලම් කරන්න ඕනේ. අතින් අත තියනවා. අපි කියනවා pat a cake කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අම්මගේ මූණ දිහා බලනවා. අම්මා අත දික් කරාම ඒ අත අල්ලනවා. අපි කියනවා ඉංග්‍රීසියෙන් joint attention සහ joint engagement කියලා දෙකක්. එකතු වෙලා යමක් දිහා අවධානය යොමු කිරීම සහ එකතු වෙලා යමක් කිරීම කියන එක ඉතාමත් ඔය ඕටිසම් වගේ සමාජ සංනිවේදනයේ යම් දුර්වලතා තියෙන ළමයින්ගේ අඩු වෙන ඌනතාවයකට ලක් වෙන ප්‍රධාන දෙයක් තමයි ඔය joint attention සහ joint engagement. නැත්තම් එකතු වෙලා යමක් හා සම්බන්ධ වීම, එකතු වෙලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එකතු වී යම් දෙයකට අවධානය යොමු කිරීම, එකතු වෙලා යමක් කිරීම කියන එක. දැන් මේ වගේ කුඩා සෙල්ලම් වලින් අපිට හොයන්න පුළුවන් ළමයා අපිත් එක්ක එකතු වෙනවා, සම්බන්ධ වෙනවා. ඒ අතින් අත අල්ලන එක විතරක් නෙමෙයි. ඒක ප්‍රතිචාරාත්මකව ඒකට ඊට පස්සේ hina වෙන්න ඕනේ. අපේ දෙහා මූණ බලන්න ඕනේ. දැක්කද මූණ බලනවා. චාපුඩියක් ගැහුවාම එයා සතුටු වෙනවා. මේ වගේ දේවල් තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. අවුරුද්ද ළමයාට පුළුවන් වාජනයකට යමක් දාන්න, ඒ දේ ආපහු එළියට ගන්න. වාජනයට යමක් දාන්න පුළුවන්. ඊටසේ ඒක එතනින් එළියට ගන්න පුළුවන්. අවුරුද්ද ළමයා දැන් ඇවිදින්න පටන් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මාස 11 මාස 10 11 වෙද්දී එයා දෙයක් අල්ලගෙන හිට ගන්නවා. හිටගෙන ඒවා අල්ලගෙන චුට්ට ඇවිදලා ඊට පස්සේ ඒවා අතෑරලා ඇවිදින්න ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුද්දක ළමයෙක්ට ඇවිදින්න පුළුවන්. මෙතන මම ඇවිදිනවට වඩා ඔයාලට තේරුම් කරන්න යන්නේ අවුරුද්ද ළමයෙක්ට එපා කියන දේ තේරෙනවා. එපා කියන දේ තේරෙන්න එයා මේ බෑග් එක අල්ලන්න යන්නේ එයා මේ බෑග් එක අල්ලන්න යද්දි තාත්තා එපා කියනවා. එයාට ඒක තේරෙනවා වාඩි වෙනවා අපහු. එතකොට එපා කියන දේ තේරෙනවද කියන එක තාමත් වැදගත් සම්දිස්ථානයක් අවුරුද්දේ ළමයෙක්ගේ. අවුරුද්දේ ළමයා හොඳට දේවල් අල්ලගෙන චුට්ට ඇවිදිනවා. දැන් මෙතන ඔයාලට පේනවා මේ ළමයා ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා. දැන් ගොඩක් අය කියනවා ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා නම් ඒ ළමයාට ඕටිසම් කියලා කියනවා. හැමතිස්සෙම මේ ළමයා ඇඟිලි තුඩු වලින් ඇවිදින්නේ නෑ. සමහරක් තැන්වලදී ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා. සාමාන්‍යයෙන් අවුරුද්ද ඇවිදින්න පටන් ගත්ත ගමන් ඇඟිලි තුඩු වලින් ඇවිදීම ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් පහු වෙලා ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා නම් තමයි අපි චුට්ටක් අදාළ තැන්වලට යොමු කරන්න ඕනේ. ඇවිදින්න පටන් ගන්නවා මේ අවුරුද්ද විතර වෙද්දී. අවුරුද්දේදී එන තවත් විශේෂ දෙයක් තමයි බයි කියන එක. ටටා කියනවා නැත්නම් මෙහෙම අතින් බයි කියන එක තාමත් වැදගත් සම්දිස්ථානයක්. ඔයාලාගේ ක්ලිනික් එක බබාවට පස්සේ ඉවරලා යද්දි බයි කිව්වහම ළමයා ප්‍රතිචාරාත්මකව ආපහු අත වනනවා නම් මේ ළමයාට වාචික නොවන sannivedanaye ප්‍රගතියක් තියෙනවා. දැන් ඕටිසම් හරි ඔය සමාජ sannivedanayේන යම් දුර්වලතාවල කොටස් වලින් ගත්තොත් එක කොටසක් තමයි වාචික sannivedanaya දුර්වලතාවය. කියන්නේ වචන කියන්නේ නැති එක. අනිත් එක තමයි වාචික නොවන sannivedanaya. ඒකත් වැදගත්. අතින් පයින් කියන එක අර නෝ කියන එක එපා කියන එක තේරුම් ගන්න එක. අතින් එපා කියන එක ඔළුවෙන් එපා කියන එක බායි කියන එක. ඒවා වාචික නොවන sannivedanaya. ඊළඟ කැලල තමයි අපි කියනවා හැඟීම් ප්‍රකාශ කිරීම. ඒක තමයි අර ළමයා අඬන එක, දුක ප්‍රකාශ කරන එක. ඒකත් වැදගත්. ඉතින් අවුරුද්දේ ළමයා මේ විදිහට බායි කියලා කියන්න ඕනේ. ඊළඟට එනවා අපි පොඩි කැලලකට, ඒ කියන්නේ මාස 15ක ළමයෙක් මේ අතරමැදි කාලයක් මාස 15ක ළමයෙක්ගෙත් යම් විශේෂ අවස්ථාවල් තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. මේ ළමයි
ඒ ළමයාට තේරුනොත් ළමයා යම් දෙයක් ළඟා කරගත්තා කියලා එයාටම අප්පුඩි ගහ ගන්න පුළුවන්. ඒක එයා එන්ජොයි කරනවා. තේරෙනවද? එයා දන්නවා එතකොට කොහොමද සතුට ප්‍රකාශ කරන්න කියන එක එයා දන්නවා. අප්පුඩියක් ගහලා ඒක කරන්න පුළුවන් කියන එක එයාට තේරිලා තියෙනවා. ඊළඟට මේක ඉතාමත් වැදගත්. මාස 15ක විතර ළමයින්ට අපි දෙන උපදේශක්. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි කියනවා කමාන්ඩ් එකක් මේක මගේ අතට දෙන්න. මේක ඇතුළට දාන්න වගේ සිංගල් ස්ටෙප් එකක්. තනි විධානයක් අනුගමනය කරන්න පුළුවන්. දැන් මේ අම්මා මේක එයාට දෙන්න කියලා ඉල්ලනවා. එතකොට එයා ඒක දෙනවා. මේකේ වැදගත්ම දේවල් තමයි මේකේ භාෂාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මට මේක දෙන්න කිව්වම එයා දැනගන්න ඕනේ මේක ඉල්ලනවා කියන. එතකොට එතනින් අපිට ටෙස්ට් කරන්න පුළුවන් ළමයාට ඇහෙනවද කියන එක. ළමයාට ඇහෙන්න ඕනේ. ඒ වචන තේරුම් ගන්න ඕනේ. සමහරක් වෙලාවට අම්මා ඒක කම්බයින් කරනවා වචන විතරක් නෙමෙයි අතක් දික් කරන් ඉන්න. නේද වාචික නොවන දෙයක්. අත දික් කරනවා කියලා කියන්නේ මේක ඉල්ලනවා කියන එක තේරුම් ගන්න. මේ සියලු දේම මේ වගේ පොඩි ස්ටෙප් එකකින් අපිට ටෙක් කරගන්න පුළුවන්. සහ ළමයේ තමන් ගාව තියෙන දෙයක් දෙනවා කියන එකත් සමාජ sannivedanaya සමාජ කුසලතා වර්ධනය වීමේ කොටස. ළමයාගේ කප් එක කොහෙද කියලා අම්මා අහනවා. ළමයා ගිහිල්ලා මගේ කප් එක එහෙම නැත්නම් වතුර බෝතලේ හොයා ගන්නවා. අතන දේවල් ගොඩක් තිබිලා. බෝල තියෙනවා, ටෙඩි බෙයා තියෙනවා. කප් එක කොහෙද තියෙන්නේ කියලා කිව්වහම එයා ගිහිල්ලා ඒක අරගන්නවා. දේවල් තේරුම් ගන්න එකේ හැකියාව තමයි අපි මේ බලන්නේ. මාස 15 විතර වෙද්දී දැන් අවුරුද්දේ ළමයා අපි කියනවා දැන් මාස 9 ළමයා අපි කතා කරා මම්මම්මා බබ්බප්පා වගේ තත්තත්තා වගේ දේවල් කියනවා. අවුරුද්ද විතර කිට්ටු වෙද්දී එයා හරියට අම්මට අම්මා කියනවා නැත්නම් මමා කියනවා තාත්තා කියලා කියනවා. හරියට පාවිච්චි කරන වචන දෙකක් හෝ තුනක් එයා පාවිච්චි කරනවා අවුරුද්ද ඉවරදී. මාස 15 වෙද්දී අම්මා තාත්තා ඇරුණු කොටගෙන තව වචන දෙක තුනක් කියන්න පටන් ගන්නවා. ඒක බෝලකට වතුරට ජෝ කියලා කියන ඒ වගේ වචන කිහිපයක් තවත් එයා එකතු කර ගන්නවා මාස 15 විතර වෙද්දී. ට්‍රක් එකට ට්‍රක් කියලා කියනවා. බනානා එකට බනා නැත්නම් බා කියලා කියන්න පුළුවන්. ඒක හරිම වචනේ නොවෙන්න පුළුවන්. නමුත් ඒක sannivedanaya එන මේන් ස්ටෙප් එකක්. මේ ළමයා බද්ද මාස 15 ළමයාට හොඳට ඇවිදින්න පුළුවන්. සාමාන්‍ය මාස 18 වෙනිදී ඒක හොඳටම වර්ධනය වෙනවා. මාස 15 කෙනා වැටෙන්නේ ඒව වෙන්නේ නැහැ. හොඳට ඇවිදිනවා. තාම හරියට දුවද්දි බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. නමුත් අපේ කුසලතා වර්ධනයේ තවත් එක් ස්ටෙප් එකක් තමයි වැදගත් එකක් තමයි මේ එයාට ගන්න බැරි දෙයක් අත දික් කරලා පෙන්නන එක. අන්න ඒක පෙන්නලා ඒක අරන් ඒ කියන්නේ ඒක දිහා බලනවා. ඊට පස්සේ ආය අම්මා දිහා බලනවා. මට අරක ඕනේ කියන එක වචන වලින් නැතුව අතින් දික් කරලා ඒක දිහා බලනවා. ඊට පස්සේ තාත්තා දිහාත් බලනවා. ඔව් අම්මා දිහාත් බලනවා. පොයින්ටිං අත දිගු කොට පෙන්නීම තාමත් වැදගත් දෙයක්. ඕටිසම් වගේ තියෙන සමාජ sannivedanaya යම් දුර්වලතා තියෙන ළමයින්ගේ මේ අත දික් කරලා පෙන්වන්න යාලට තේරෙන්නේ නැහැ. එක්කෝ එතෙන්ට ගිහිල්ලා අඬනවා, එතෙන්ට ගිහිල්ලා කෑ ගහනවා. එහෙම නැත්තම් තාත්තගේ හරි අම්මගේ අතින් අල්ලගෙන ඒක උඩ ගිහින් තියෙනවා. ඉල්ලන්නේ නැහැ. අම්මගේ අත අරගෙන ගිහිල්ලා එතනින් තියෙනවා. මේක අරන් දෙන්න කියන එක කියනවා. නමුත් ඒක හැඟීම් වලින් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක යමක් දිහාවට අත දිගුකට පෙන්වීම ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. මම මේක ආයෙ වලට පෙන්නන්නේ
මේක නෝට් කරගන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ අත දිගු කොට පෙන්වීම කියන එක. දේවල් එකක් උඩ එකක් ගොඩ ගන්න එක. තාමත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම ටවර් එකක් වගේ හදනවා ගොඩක් වෙලාවට දෙකක් හෝ තුනක් මේ වයසේ වෙද්දී එකින් එක උඩ තියෙනවා. පේලියට තියෙන එක නෙමෙයි. එකක් උඩ එකක් තියෙන එක වෙනම දෙයක්. මාස 15 ළමෙක් ළම්මව බදා ගන්නවා අම්මා ඒ කියන්නේ අම්මා මෙයාව උරතල් කරනවට ඉතාමත් කැමති. ඒකත් හොඳට බලන්න ඕනේ. විශේෂයෙන්ම සමාන සංවේදනයේ ඕටිසම් වගේ තියෙන ළමයි සමහරක් වෙලාවට අම්මා බදා ගන්නවට අම්මා හිනස්සනවට ඒ වගේ දේවල් වලට එච්චර කැමති නෑ. ඊළඟට යාලා අර දැන් එදිනෙදා දකින්න වගේ ඔය සෙල්ලම් ටෙලිෆෝන් එකක් අරගෙන ෆෝන් කනේ තියාගෙන කතා කරන්න ගන්න. උඩ බෝනික් එක්ක අරගෙන බෝනිකව නලවන්න වගේ ගන්නවා. අර ඒ වගේ ඒ සෙල්ලම් බඩුවේ කල යුතු සෙල්ලම කරන්න පටන් ගන්නවා. කාර් එකක් ගත්තොත් කාර් එක තල්ලු කරනවා, කටෙන් සද්ද දාගෙන එලවනවා. ඒක ඉතාමත් වැදගත්. මොකද මේ සෙල්ලම් බඩුවෙන් කරන සෙල්ලම තමයි කරන්නේ. සමහර ළමයි ඉන්නවා කාර් එක ගත්තාම තල්ලු කරන්නේ ඒක තට්ටු කර කර ඒකෙන් සද්ද ගන්නවා, ඒක විසික් කරනවා. ඉතින් සෙල්ලම් ටෙලිෆෝන් එකක් දුන්නොත් ඒකට ගගහ සද්ද කරනවා. ඒව තමයි කරන්නේ. නමුත් බුද්ධි මට්ටමේ යම් වර්ධනයක් හරියාකාර වර්ධනය වෙන ළමයා මාස 12 මාස 15 වෙද්දී ඒ සෙල්ලම් බඩුවෙන් කළ යුතු සෙල්ලම කරන්න ඕනේ. ඒකට අපි කියනවා ෆන්ක්ෂනල් ප්ලේ කියලා. ඒක කරන්න ඕනේ. ඊළඟට මාස 15 මාස 18 වගේ ළමයි තවත් ළමයි ඉන්න තැන්වල එකතු වෙන්නේ. ඒ කියන්නේ එතන සෙල්ලම් කරනවා විශේෂයෙන්ම කොපි කර කර. අර ළමයා කරන එකම මෙයත් කරන්නේ. විශේෂයෙන්ම ලොකු ළමයි සෙල්ලම් කරනවා නම් එයා කරන එක බලාගෙන තනියෙන් සෙල්ලම් කරනවා. හැබැයි එකතු වෙලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ. මාස 15 මාස 18 වෙද්දී සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ ළඟ ඉඳගෙන සෙල්ලම් කරන්න ගන්න. විශේෂයෙන් ගොඩක් රට ඔය කොපි කර කර සෙල්ලම් කරනවා. ඊළඟට එයා කැමති සෙල්ලම් බඩු එයා දික් කරලා පෙන්නනවා. මම මේකට කැමති කියන වගේ අදහස් උවමාරු කරගන්න බලනවා. මාස 18 ළමයින්ට අපි ආවොත් එයා දැන් අම්මවත් කොපි කරගන්න ගන්න. අම්මා තුගාදියත් ඔව් ඒ වගේ දේවල් කර කර සෙල්ලම් කරන්න ගන්න. අම්මා ට්‍රක් එකේ ඉල්ලනවා. එයා ඒක ගිහින් දෙනවා. අර මාස 15ෙම යම් දිගුවක් විදියට ගන්න පුළුවන් මාස 18. දැන් මාස 18 වෙද්දී ඒ වගේ අඩු වයසකින් වුණත් එයාව අන්නන්න කරන්න උදව් දෙනවා. අම්මා සෙරෙප්පුව දාන්න අපි සෙරෙප්පුව දාමුද කියලා හද්දී ළමයා කකුල උස්සලා ඒකට උදව් කරනවා. නේද? සහ අම්මට ප්‍රතිචාරාත්මකව එයා කතාත් කරනවා. යයි අයියා කිව්වා එයත් දේවල් කියනවා. දේවල් අන්දන්න කරන්න ළමයා උදව් කරනවා. මේකත් ඉතාමත් වැදගත්. මාස 18 දැන් මාස 18ට කලින් මාස 12 15 වගේ දේවල් වලද ළමයා සෙල්ලම් කරද්දී ගොඩක් වෙලාවට අම්මා හෝ තාත්තා කිට්ටුවේ ඉඳගෙන තමයි සෙල්ලම් කරන්නේ. නමුත් මාස 18 අවුරුදු 2 වගේ යන්න යද්දී ළමයා චුට්ටක් ඈතට ගිහිල්ලා සෙල්ලම් කරන්න දේවල් හොයලා බලන්න ගන්නවා. නමුත් මේ හැමතිස්සෙම චුට්ටක් සැරෙන් සැරේ හොයලා බලනවා අම්මා තාත්තා ළඟ ඉන්නවද කියලා. මේක විශේෂයෙන්ම වැදගත් සමහරක් ළමයි ඔයාලට තේරෙනවා. ඉතින් අවිධිමත් සංවර්ධනයක් තියෙන ළමයි එහෙම කාමරයකට ඔයාලගේ ක්‍රිච් එකට අරන් ආවම හැමතැනම යනවා, කැරකෙනවා, දුවනවා. එයාලා බලන්නේ නැහැ අර අම්මා තාත්තා ඉන්නවද කී ආපහු බලන්නේ නැති ළමයි. ඒක සමහරක් වෙලාවට යම් කන්සර්න් එකක් වෙන්න පුළුවන්. දැන් මේ ළමයා පොඩක් දුරට ගිහින් ඕන් තනියෙන් සෙල්ලම් කරන්න යනවා. ඔන්න චුට්ටක් බලලා අම්මා තාත්තා ඉන්නවද? තේරෙනව නේද? කොච්චර ඈතට ගියත් සැරෙන් සැරේ බලන්න ඕනේ අම්මා තාත්තා ඔයා බලාගන්න එක්කෙනා ළඟ ඉන්නවද කියලා බලන්න ළමයා සැරෙන් සැරේ බලන්න.
මාස 18 ළමයාගේ වචන තව චුට්ටක් වැඩි වෙනවා. දැන් හේ කියනවා, ට්‍රක් කියනවා, ටූ කියලා කියන. එහෙම නැත්නම් ෂූ ඒකම කියන්නේ නෑ. නමුත් ඒකට යා ඇහෙන වචනේ කියනවා. දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ ගොඩක් වෙලාවට මාස 18 ළමයි ගොඩක් වෙලාවට ගෙදර ඉන්න අයගේ ඒවා තමයි කියන්නේ. කියන්නේ ආච්චි කියනවා, අක්කා කියනවා, නැන්දා කියනවා. මොකද එයාලට ඇහෙන්නේ ඒවා. තැත්තා කියනවා, බව්වා කියනවා, ජෝ කියනවා. අර ඒ වගේ වචන තමයි වැඩි වෙන්නේ. ගොඩක් වෙලාවට මාස 18 විතර වෙද්දී වචන 20කට එහා ගොඩක් වෙලාවට ළමයි කියනවා. 20 50 වෙනකම් වැඩි වෙන්න පුළුවන්. ඒක ටික ටික අවුරුදු දෙක කිට්ටු වෙද්දී ගොඩාක් වැඩි වෙනවා වචන ප්‍රමාණය. මුකුත් නැතුව හොඳට අත් දෙක උස්සගෙන දෙයක් අතේ තියාගෙන උනත් ඇවිදින්න පුළුවන් වෙනවා මාස 18 වෙද්දී. හොඳට ඇවිදින්න. ඔයාලා බලන්න ඕනේ මේ ඇවිදිද්දී කකුල් දෙකම එක විදියට තියන්නේ එක කකුලක් නැත්තම් අදිනවා වගේද එක කකුලක් හරියට නමන්නේ නැද්ද එක අතක් උස්සන්නේ නැද්ද එක අතක් ඇඟට තද වෙලාමද තියෙන්නේ ඕව තමයි ඔයාලා සිවුම්ම බලනවා නම් බලන්න පුළුවන් දේ. ඇවිදිදී අත් දෙකම එක සමානව හෙල්ලෙනවා. කකුල් දෙක එක සමානවද වැඩ කරන්නේ. ඔය වගේ දේවල් තමයි බලන්නේ. නිකන් දැන් මාස 18 ඇවිදිනවා. හරි. මාස 24 දුවනවා. එහෙම බලලා බෑ. මාස 18 ළමයට තනියෙන් එයාගේ දේවල් කන්න පුළුවන්. ඊළඟට එයාට පුළුවන් අර පැන්සලක හෝ පෑනක පාට පැන්සලක පාට කූරක් උඩින් වගේ අල්ලගෙන කුරුටු අඳින්න පුළුවන්. හරි. කුරුටු අඳින්න ගන්නවා මාස 18 දී. දැන් මාස 12 ළමයා මාස 15 ළමයාට කෝප්පෙන් පෙව්වොත් තමයි එයා කෝප්පෙන් බොන්න පුළුවන්. මාස 18 වෙද්දී එයාට කෝප්පය අල්ලගෙන බොන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. සහ විශේෂයෙන්ම අතින් වගේම දැන් හැන්දෙන් කන්න උත්සාහ කරනවා. තාම ගෑරුප්පුවෙන් බෑ. නමුත් හැන්දෙන් කන්න උත්සාහ කරනවා මාස 18 දී. ඒක හැලෙන්න පුළුවන් සමහර කෙනෙක් කෑම ඉන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උත්සාහය දරනවා හැන්දකින් කන්න. ඒ වගේම අර කලින් කිව්වා වගේ දේවල් දිහා පොයින්ට් කරනවා. ඇඟිල්ලෙන් පෙන්නනවා. අදහස් බෙදා ගන්නවා. අදහස් වෝමාරු කර ගන්නවා. ඊළඟට ඇවිදලා දුවන එකට අමතරව උඩවල් වලට නගින්න ගන්නවා. විශේෂයෙන්ම පුටු වලට නගින්න ගන්නවා. ඊළඟට අම්මා තාත්තයි ගෙදර අයත් එක්ක එකතු වෙලා ඉතාමත් ආසාවෙන් පොත්පත් දිහා බලනවා, පිටු පෙරලනවා, ඒකේ තියෙන පින්තූර දිහා බලනවා. ඒ වගේ දේවල් කරනවා. අපි එනවා දැන් අවුරුදු 2 ළමෙක් මොකද කරන්න කියලා පොඩ්ඩක් කතා කරමු. අවුරුදු 2 ළමෙක් පුළුවන් එයාගේ ඇඟේ තියෙන කොටස් පෙන්නන්න. කට, නපය පෙන්නන්න, කන පෙන්නන්න, කන පෙන්නනවා. අවුරුදු 2 ළමයිගේ ඔන්න ඔය වගේ දේවල් ඔයාලට දකින්න පුළුවන්. ඇඟේ කොටස් පෙන්නන එක. ඊට පස්සේ එයාට ඇඟේ කොටස් වලට අමතරව සමහරක් එයාට උගන්වලා තියෙන සහ එයා දන්න සත්තු විශේෂයෙන්ම සත්තු වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, gedara තියෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ඒවා පොත්වල දකිද්දි හාව පෙන්වන්න පුළුවන්. ඔන්න හාව පෙන්වනවා. ඔය අවුරුදු 2 ළමයි බෝලේ දුවද්දි බලන්න අත් දෙකම උස්සලා ගන්නවා. අත් දෙකම එක විදිහට තියෙන්නේ. කකුල් දෙකත් එක විදිහටම යනවා. සහ ඇඟිලි තුඩු වලින් යන්නේ නැහැ. ඇඟිලි තුඩු වලින් යන්නේ නැහැ. උඩ පැන වගේ දුවන්න පුළුවන්. වැටෙන්නේ. තාම මේ ළමයි ඔක්කොම මේ අවුරුදු 2 ළමයි වලට පේනවා. තාමත් අවුරුදු 2ේදී එකතු වෙලා සෙල්ලම් කරන්නේ. හැබැයි ඔක්කොම එක තැනක තනියෙන් සෙල්ලම් කර ඉඳන්. හැමෝම තනියෙන් සෙල්ලම්. ඒවට කියනවා අපි පැරලල් ප්ලේ කියලා. අවුරුදු 2 ළමයි එක තැනක තනියම තමයි සෙල්ලම් කරන්නේ. අවුරුදු 2ේදී ළමයෙක්
වචන දෙකක් එකතු කරලා කතා කරන්න ගන්න. බෝ ඕඩ් නැත්නම් වතුර ඕඩේ. තව බත්. තව කිරි. අම්මා ගියා. තාත්තා ගියා. වගේ ගොඩාක් වෙලාවට එයාලා මොකක් හරි නාම පදයකට පොඩි ක්‍රියාපදයක් එකතු කරලා තමයි මුලින්ම කතා කරන්න ගන්නේ. ඒතර අවුරුදු 2 ළමයේ වචන දෙකක් එකතු කරනවාද කියන එක ඉතාමත් වැදගත් මේකක් කතා කරන්න ඕන. වචන දෙකක් එකතු කිරීම. බයි බයි කියන එකට අමතරව තවත් වාචික නොවන දේවල් එයාලා ඉගෙන ගන්නවා. ෆ්ලයින් කිස් එකක් දෙන එක, පහක් දාන එක, ෆිට් එක කියලා පෙන්නන එක. ඒ වගේ වාචික නොවන දේවල්, වාචික නොවන සංනිවේදනය තවත් ඉගෙන ගන්නවා අවුරුදු දෙකකින්. අවුරුදු 2 ළමයේ පුළුවන් බෝල් එකට පයින් ගහන්න පුළුවන්. බෝලයක් අතේ අරගෙන දුවන්න පුළුවන්. බෝල් එකට පයින් ගහන්න පුළුවන්. ඊට අමතරව අර එක සෙල්ලම් බඩු වලින් දැන් මේ ළමයා පළවෙනි පින්තූරේ ඉන්න ළමයා සෙල්ලම් පිහියකින් අර සෙල්ලම් කෙසෙල් ගෙඩිය කපන්න යනවා. ඉතින් මේවට අපි කියනවා ප්‍රිටෙන්ඩ් ප්ලේ කියලා. කියන්නේ දැන් ලංකාවේ වගේ ගොඩක් කාට මොනවද කරන්නේ ඔය කුස්සියේ අර බඩු අරගෙන වැලි දාලා පස් දාලා උයනවා වගේ රඟපාන. ඊටසේ බෝනික්ක අරගෙන බෝනික්ක නාවනවා, බෝනික්කට කවනවා, බෝනික්කට තේ හදනවා, බෝනික්කට ඇඳුම් අඳිනවා. අම්මා ගෙදරදී එළවලු කපනවා වගේ බොරු පිහියක් අරගෙන ඒව කපනවා. ඉතින් ඒ වගේ දේවල් වර්ධනය වෙනවා අවුරුදු 2. විශේෂයෙන්ම ඕටිසම් වගේ ළමයිව මුල් අවදියේදී අඳුන ගන්න මෙන්න මේ කියන ප්‍රිටෙන්ඩ් ප්ලේ එක මවාපාමින් කරන සෙල්ලම් වල අඩුකම ඉතාමත් වැදගත්. ඔයාලට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. ඔයාලට අහන්න තියෙන අම්මා මේ ළමයා බෝනික් එක්ක අරගෙන බෝනික්කව නිදි කරනවා, කවනවා වගේ සෙල්ලම් කරනවා. එහෙම නැත්නම් ඔය පොඩි භාජන අරගෙන ඒවට පස් දාලා බත්තු වෙනවා වගේ දේවල් කරනවා. ඒ වගේ පොඩි චූටි ප්‍රශ්න අහලා ඒ වගේ ඒවා දැනගන්න පුළුවන්. තව අනිත් වටින දෙයක් තමයි ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් මේ වගේ අවුරුදු 2 ළමයි තේරුම් ගන්නවා අනිත් ළමයි දුකින් ඉන්නවද එයාලා අඬනවද කියන එකට මෙයා මේ ළමයාත් අප්සෙට් කරනවා. දැන් මේ තුන්වෙනි පින්තූරෙන් පේනවා අර චූටි ළමයා අඬනවා. මේ අවුරුදු 2 ළමයා ඒක දිහා බලාගෙන ඉන්නවා, දුකින් බලන් ඉන්නවා. එයාත් අප්සෙට් වෙනවා. හැබැයි ඒ ළමයාව සනසවන්න ඒව මුකුත් කරන්න යන්නේ නැහැ. ඒ දිහා බලාගෙන සමහරක් වෙලාවට මෙයා කර ඉන්න වැඩේ නතර කරනවා. මේ ළමයා කර ඉන්න වැඩේ නතර කරලා අර අඬන ළමයෙක් දිහා බලාගෙන ඉන්නවා. මොකද එයාට තේරෙනවා අර ළමයා අඬනවා. දුකෙන් ඉන්න කියන එක ඒ හැඟීම තේරුම් ගන්න. නමුත් ඒකට සම්බන්ධ වෙන්නවත් ඒ ළමයාව බදා ගන්නවත් එහෙම යන්නේ නැහැ අවුරුදු 2 ළමයි. අවුරුදු 2 ළමයින්ට පුළුවන් දෙයක් අල්ලගෙන පඩිපෙලක් වුණත් නගින්න දැන් ඕන් පටන් ගන්නවා. අවුරුදු 2ේදී මාස 18 වුණාට පස්සේ අල්ලගෙන හිමීට පඩිපෙලක් නගින තත්යකට එන්න පුළුවන්. අපි දැන් මූව් වෙනවා අවුරුදු 3ක ළමයෙක්ට. අවුරුදු 3 ළමයෙක් ස්ටෙප්ස් දෙකක් කරන්න පුළුවන්. දැන් කලින් කරේ එක ස්ටෙප් එකයි. මේතනදී අම්මා කිව්වා අරක බාස්කට් එකට දාලා පොත මට ගෙනත් දෙන්න කියලා. ඒතර අවුරුදු 3 ළමයෙක්ට විධාන දෙකක් එකවර තේරුම් අරගෙන ඒක කියන්න පුළුවන්. සපත්තුව බාස්කට් එකට දාලා පොත අම්මට දෙන්න කිව්වා. ඒ දෙකම එකපාර අහගෙන ඉඳලා එයා කරා. තා ඒකට hina වෙනවා. එයා ඒක කරා කියන එකේ සතුට එයාට තියෙනවා. උඩ පයින්න පුළුවන්. මාස 3 අවුරුදු 3 කිට් වෙන්නේ. මාස 30 පැන්නට පස්සේ කිව්වහම උඩ පයින්න පුළුවන්. වචන 50ක් වෙනකන් ඊටත් වැඩි වෙන්න පුළුවන්. සමහර 50ක් 100ක් වෙනකන් යනවා. අවුරුදු 2 පැන්නට පස්සේ අවුරුදු 2ක් තුනක් අතර වචන තව වැඩි වෙනවා. හොඳට වැඩි වෙනවා.
මෙන්න මේකත් ඉතාමත් වැදගත්. අවුරුදු 3 කිට් වෙද්දී මාස 30 36 වෙද්දී ළමයට එයා Tamanට මම මට නැත්නම් ගොඩක් අයදී අපි කියන එක කියන්න ගන්න. දැන් සමහර ළමයි ඉන්නවා ඔය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ළමයි අවුරුදු 3 වෙද්දී එයාට කියාගන්නේ බබා බබාට දෙන්න. නැත්නම් එයාගේ නමම කියා ගන්නවා. සහන්ට දෙන්න. එයාට මම හෝ මගේ කියන එක කියන්නේ මේක බබාගේ. මේක මගේ කියන වෙනුවට මේක බබාගේ. නැත්නම් මේක සහන්ගේ. එයා අර අනිත් එක්කෙනා කියන එකම උත්තරා දක්වලා කියන්න තමයි දිගටම බලන්නේ. මම මගේ කියන සංකල්පය විධිමත් සංවර්ධනය ළමයින්ගේ ඇති වෙන්න ඕනේ අවුරුදු 3 කිට්ටු වෙද්දී. අවුරුදු 3න් එහාට එයාගේ නම කියා ගන්නවා නම් එයාට එහෙම නැත්නම් බබා කියා ගන්නවා නම් එතන sannivedanaye යම් ගැටලුවක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අනිත් ළමයි එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න ගන්නවා. ඒ ළමයි එක්ක කතා කරනවා, ඒ ළමයි එක්ක ඉන්ටරැක්ට් වෙනවා. දැන් අවුරුදු 2 ළමයි මෙහෙම සෙල්ලම් කරේ නෑ. අවුරුදු 2 ළමයි තනි තනිවම එක තැන ඉඳගෙන සෙල්ලම්. දැන් මෙතනදී එකම සෙල්ලම කරන්න ඒ ළමයි එකතු වෙනවා. මේ එකතු වීම ඉතාමත් වැදගත්. එකතු වීම ඉතාමත් වැදගත්. ඊළඟට මේ පෑන දැන් කලින් ඇල්ලුවේ පෑනේ උඩින් උඩ හරිය. පෑන හෝ පාට පෙට්ටිය උඩ හරියෙන් තමයි ළමයා ඇල්ලුවේ. දැන් මෙතනදී ළමයා චුට්ටක් මැද්ද හෝ යටින් අල්ලනවා. නමුත් තාමත් අර ලොකු අය අල්ලනවා වගේ ඇඟිලි පාවිච්චි කරන්නේ නැහැ. අත්ල තමයි තාම පාවිච්චි කරන්නේ. මෙයා රවුමක් ඇද්දාම අවුරුදු 3 ළමයාට පොඩි රවුමක් අඳින්න කොපි කරගන්න පුළුවන්. රවුමට අත කරකවලා මැණික් කටුවේ ඒක රවුමට ඇඳ ගන්න පුළුවන්. මේ පෑන අල්ලන විදිය, පෑන කරකවන විදිය ඒවා ඉතාමත් වැදගත්. ඔයාලා කොහොමද මේක බලන්නේ සහ අප්‍රෝච් කරන්න කියන එක පිළිබඳව. දැන් අනිත් ළමයි බලන්න හොඳට දෙන්න එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒක ෂෙයා කර ගන්නවා. ඒක ඉල්ලන්න ගන්නවා. එකතු වෙනවා. ඉන්ටරැක්ටිව් ප්ලේ කියන එක තමයි අවුරුදු 3 දී හැදෙන්නේ. දැන් මේවා 3ට කලින් අහලා වැඩක් නැහැ. අනිත් අයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරනවාද? ඒ අයත් එක්ක එකතු. ඒවා අහලා වැඩක් නැහැ. අවුරුදු 3න් පස්සේ තමයි මේ ස්කිල් එක එන්නේ. එයාගේ නම කියන්න පුළුවන්. එයාගේ නම ඇහුවොත් කියන්න පුළුවන්. ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවාම සහන හරි මොකක් හරි එයාගේ තමාට කියන නම මොකක්ද කියන එක අඳුර ගන්නවා අවුරුදු 3 දී. ඒ ළමයා හොඳට කතා කරන විදිය බලන්න. A second away. ඉතාමත් හොඳින් ඉස්සරහට ආපස්සට අම්බ කතා කරනකම් ඉන්නවා. න්යායකට ප්‍රතිචාර දක්වනවා. අහන දෙයට උත්තර දෙනවා. මූණ දිහා බලනවා. කරන්න කියන දේ විදියටම කරනවා. මේ විදියට ඉස්සරහට පස්සට අදහස් ප්‍රමාණ කරගන්න එක තාමත් ඒ කියන්නේ විධිමත් සංවර්ධනය වෙන ළමයෙකුගේ හොඳ ලක්ෂණය. සහ ඔයාලට තේරෙනවා මේ ළමයා කතා කරද්දී ආයෙත් අහන්න. හොඳට අහන් ඉන්න අර එකම ටෝන් එකේ මලානික විදියට කතා කරන්නේ නැහැ. ශබ්දය උස් පහත් කරනවා, සමහරක් ඒවා හයියෙන් කියනවා, සමහරක් ඒවා හිමින් කියනවා. අපි කියන ඉන්ටොනේෂන්ස් සහ ඉන්ටොනේෂන්ස් කියන්නේ අර ටෝන් එක උස් පහත් වීම කතාවක් තුල. සමහරක් ළමයි ඉන්නවා අපිට සමහරක් ගන්න මිස් වෙනවා මේ ළමයා ඕටිසම්ද එහෙම නැත්නම් යම් ගැටලුවක් තියෙනවද කියන එක මිස් වෙනවා. නෑ ළමයා හොඳට කතා කරනවා කියනවා. නමුත් කතාව අහද්දී අපිට තේරෙනවා
එකම ටෝන් එකකින් මලානික විදියට කතා කරනවා. දැන් මේ වගේ මේ ළමයා කතා කරන විදිහ හොඳට අහන්න උස් පහත් වීම හොඳට බලන්න. I sang the rain. Happy දැක්කද? අන්තිමේට කියපේක සද්ද වැඩි කරලා කියන. සමහරක සද්ද අඩුයි. ඒවත් ඉතාමත් වැදගත් ඔයාලා ළමයි කතා කරන දේක් අහගෙන. නිකම්ම කතා කරනවද නැද්ද කියන එක බලන එක නෙමෙයි වැදගත්. ඒතර අවුරුදු 3 ළමයෙක්ට පුළුවන් තනියෙන් පිටු පෙරලන්න. දැන් අවුරුදු 2 ළමයා ගොඩක් වෙලාවට තනියෙන් පිටු පෙරලන්න යන්නේ නැහැ. නමුත් පිටු ගොඩක් එකට පෙරලන්න පුළුවන්. තනි තනි පිටුව පෙරලන්න පුළුවන් වෙන අවුරුදු 3 දී මූඩියක් එහෙම අරින්න කරකවනවා. ඇඳුමක් දාන්න අත එහෙම උස්සලා වගේ try කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඇඳුම් ගලවන්න එහෙම try කරනවා අවුරුදු 3 කිට්ටු වෙද්දී. ඊළඟට අවුරුදු 2 ළමයා හැන්දෙන් කන්න උත්සාහ කරා අවුරුදු 3 දී එයාට ගෑරුප්පුව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අවුරුදු 3 ළමයා අර නූලකට අපි කියන අර බීඩ්ස් දානවා වගේ ඒ වගේ සියුම් වැඩ කරන්න පුරුදු වෙනවා. සහ ඔය ජැකට් එකක් වගේ ලේසියෙන් දාන්න පුළුවන් ඇඳුම් තනියෙන් දාගන්න බලනවා. පොඩි ලූස් කලිසමක් හරි ලූස් ජැකට් එකක් වගේ දේවල් තනියෙන් ඇඳ ගන්න පුළුවන් වෙනවා අවුරුදු 3 ළමයෙක්ට. අවුරුදු 4 ළමයෙක් බලනවා. අවුරුදු 4 ළමයෙක් එයා හොඳට වචන 4ක් 5ක් එකතු කරලා වාක්‍ය විදියට කතා කරනවා. Can I play with Alex? Right? හොඳට කතා කරනවා. ඊළඟට සහ ඒ වාක්‍යවල තියෙන පිළිවෙල හරි. Can I play with Jack? වචන ස්ථානගත කරන විදිය විශේෂයෙන්ම අපි කියන ව්‍යාකරණ සම්බන්ධව යම් අදහසක් වෙනවා අවුරුදු 4 ළමයෙක්ට. සහ එයා යද්දි ඩේන්ජර් එක ගැන මේ භයානකකම් ගැන යම් අවධානයක් තියෙනවා. දැන් පාරට යද්දි එකපාරට කඩාගෙන යන්නේ නැහැ. වාහනයක් එද්දි අම්මගේ අතින් වැළලා. ඊට පස්සේ එයා ගෙදර අම්මට තාත්තට උදව් කරන්න ගන්නවා. අදහසක් ඇතුව උදව් කරන්න ගන්න. රෙදි නමනවා වෙන්න පුළුවන්, රෙදි හොදනවා වෙන්න පුළුවන්, කුසියස් කරනවා වෙන්න පුළුවන්. කොපි කරනවම නෙමෙයි. දැන් අවුරුදු 2.5 3 ළමයි කොපි කරනවා. අම්මා අතු ගාදී එයාත් පොඩ්ඩක් මේක කරනවා. නමුත් මෙතනදී අදහසක් ඇතුව උදව් කරනවා අවුරුදු 4 ළමයි. අවුරුදු 4 ළමයින්ට පාට කීපයක් අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 3 ළමයින් පාට 3ක් අඳුර ගන්නවා. එතනින් එහාට ගියාට පස්සේ තව ඒක වැඩි වෙනවා පාට අඳුර ගන්න එක. what did you say? I'm gonna put on the fire. අවුරුදු 4 ළමයි දැන් අපි අවුරුදු 3 ළමයා ගැන අපි කතා කරද්දී අපි කිව්වා අවුරුදු 3 ළමයි එකතු වෙලා සෙල්ලම් කරනවා. අවුරුදු 2 ළමයි එකතැන ඉඳගෙන වෙන්වෙන්ව සෙල්ලම් කරා. අවුරුදු 3 ළමයි එකතැන ඉඳගෙන එකතු වෙලා සෙල්ලම් කරා. සහ අවුරුදු 2 3 වෙද්දී අර මං කිව්වා මවාපාමින් කරන සෙල්ලම් කරා. එක්ක බෝනික නාවනවා, කෑම උයනවා වගේ මවාපාමින් කරන සෙල්ලම් කරා. අවුරුදු 4 3 පහ වෙලා අවුරුදු 4 විතර යද්දී යාලා එතනින් එහාට ගිහිල්ලා රෝල් ප්ලේ කියන එක කියනවා. ඒ කියන්නේ ටීචර් වගේ රඟපානවා, කඩේක මුදලාලි වගේ රඟපානවා, ඒ විදිහට ඇඳ ගන්නවා. තව එතනින් උඩට ගියාම බැට්මෑන්, සුපර්මෑන්, අයර්න් මෑන් වගේ සුපර් හීරෝස්ලා වගේ රඟපාන්න ගන්නවා. එහෙම නැත්නම් බල්ලෙක් පූසෙක් වගේ රඟපාන්න ගන්නවා. ඒ වගේ රෝල් ප්ලේ කියන එක එනවා අවුරුදු 4 5 වගේ යන. දැන් මේ ළමයා ගිනිනවන බටේක් විදිහට ඇඳගෙන ඒ විදිහට ක්‍රියා කරනවා. දර රෝල් ප්ලේස් කියන එක එනවා අවුරුදු 4 ළමයෙක්ගේ. I'm gonna put on the fire. හොඳට වචන
හොඳට එකතු කරලා වාක්‍ය විදියට කතා කරන අවුරුදු 4 ළමයි. මොන්ටිසෝරි උගන්වන සින්දුවක් හොඳට කියන්න පුළුවන්. සද්ද උස් පහත් වෙන විදිහ හොඳට බලන්න. සද්ද හොඳට උස් පහත් වෙනවා. ඒ පෝයම්ස් හරි මොන හරි සින්දු හරි හොඳට කියනවා අවුරුදු 4 ළමෙක්. That was fun today. ඊළඟට මේක තමයි මොන්ටිසෝරි හරි වෙන දෙයක් ඇවිල්ලා අම්මා ඇහුවාම අද මොකද උනේ කිව්වහම ඒක විස්තරාත්මකව ළමයා ඇවිල්ලා අම්මට කියනවා අද මේ වුණා ටීචර් මේ කිව්වා අද මේ ළමයා ඇඬුවා ඒ ළමයා ඊට පස්සේ ටීචර් ඒ ළමයා වඩා ගත්තා ඒ වගේ ඒ එදිනදා වෙච්ච මොන්ටිසෝරි වෙච්ච දේවල් ඇවිල්ලා කියනවා. ඔය ගොඩක් වෙලාවට අවිධිමත් සංවර්ධනයක් තියෙන ඕටිසම් වගේ ලක්ෂණ තියෙන ළමයි ගොඩක් වෙලාවට මොන්ටිසෝරි වෙන දේවල් ආපහු ඇවිල්ලා අපට What did you කියන්න නැති වෙලාවල් තියෙනවා. that was අද මොකද උනේ කියලා අහුවහම කතන්දරේ වගේ කියන්න පුළුවන්. so wonderful tone. In fact, I think I'll count tonight. Wiggle your toes. Having that. The phone is heard. Yes, it's so darn. අවුරුදු 4-5 කිට්ටු වෙද්දී ළමයින්ට පුළුවන් කතන්දරයක ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක එක්ක මතකින් හෝ හිතලා කියන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඒක ළමයින්ගේ සංවර්ධනයේ ඉතාමත් වැදගත් වෙනවා. ඒකද අපි අම්මලාට අපි ඇඩ්වයිස් කරන්න ඕනේ එකම කතාව හරි ආපහු කියන්න කියන. මොකද ඒ දේ එකම කතාව කම්මැලි වුණත් ඒ දේ ඉගෙන ගන්න දේවල් වැඩි. දැන් මේ ළමයට මෙතනදී අම්මා පළවෙනි පිටුව එක්ස්ප්ලেইন කරනවා. අම්මා පළවෙනි පිටුව කියලා Wonderful tone. In fact, I'll count. ඊළඟට අහනවා ඊළඟට මොනවා වෙයිද? ඔන්න බලන්න. පොඩක් ඉන්න. I'll count. Having that. ආ The phone is දැන් එයා කියනවා ඊළඟට වෙන්නේ මොකන්ද කියන එක එයා කියනවා. දැන් මෙතන මේ අම්මා කතන්දරය කියලා දෙන විදිය ඉතාමත් වැදගත්. ළමයාගේ මට්ටමේ ඉන්න ඕනේ. ළමයාටයි එයාටයි දෙන්නටම එකම විදියට පොත පේන විදිහට තියෙනවා. සහ එයාට හැකියාව තියෙනවා ළමයාගේ මූණ දිහා බලන්න. සහ ළමයාට හැකියාව තියෙනවා අම්මා කොහොමද කට හොල්ලන්නේ, අම්මා කොහොමද අම්මගේ මූණ ඉරියව් වෙනස් කරන්නේ කියන එක හොඳට බලන්න මෙන්න මේ ඉරියව්වෙදි ලේසි. දැන් අම්මට තිබ්බ අම්මා මේ ළමයා අම්මගේ උකුලට අරගෙන පොත ඉස්සරහින් තියාගෙන ඔහේ පොත කියවන. එහෙම වුණොත් මේ ළමයාට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ අම්මා කොහොමද මේ සද්ද උස් පහත් කරන්නේ, අම්මා කොහොමද මූණේ ඉරියව් වෙනස් කරන්නේ, ඉන්ටරැක්ට් වෙන්න බෑ. ඔයාලා ගොඩක් අම්මලත් එක්ක කතා කරද්දී අම්මලට කියන්න ඕනේ මෙන්න මේ ඉරියව්ව ඉඳගෙන පොත් කියලා දෙන්න. මේක තවදුරටත් හොඳයි. දෙන්නට දෙන්න මූණ බලාගෙන හිටියනම් තවදුරටත් හොඳයි. ඉස්සරහට වෙලා මූණට මූණ බලාගෙන හිටියනම් ගොඩක් හොඳයි. මෙතනදී අර ළඟ කියන එක එනවා. නමුත් අර ළමයාට අම්මගේ මූණ පේන්නේ නැත්තම් ළමයාට හොයාගන්න අමාරුයි. අම්මා කොහොමද කට හොල්ලන්නේ, මූණ හැංගීම් කොහොමද වෙනස් කරන්නේ කියන එක හොයාගන්න අමාරුයි. ඒකින්ද ඔයාලා අම්මලත් එක්ක කතා කරද්දී විශේෂයෙන්ම මෙන්න මේ ඉරියව් වලින් ඉන්න කියන එක කියන්න ඕනේ. ඊළඟට අවුරුදු 4 ළමයෙක්ට හැකියාව තියෙනවා බොත්තම් අයින් කරන්න. බොත්තම් ගලවන්න හැකියාව තියෙනවා. දාන්න අමාරුයි තාම. 4 එක්කෙනාට පුළුවන් ඇඟිලිය ලස්සනට පාවිච්චි කරලා බොත්තම් අරින්න. අවුරුදු 4 ළමයින්ට දැන් ඕක 4 වෙද්දි පැන්සල හරි පෑන හරි අර ඇඟිලි පාවිච්චි කරලා හොඳට අල්ලන්න පුළුවන්. මැචුවර් pencil grasp එකක් එන. tripod අපි කියන tripod grasp කියලා tripod grasp එකේ. සහ එයාලට ඒ විදිහට අල්ලගෙන මූණක් එහෙම අඳින්න පුළුවන්.
රවුමක් ඇඳලා ඒකට ඇස් දෙක දාලා කට දාලා කකුල් දෙකක් දාලා ඒ වගේ මිනිහෙක් හරි බබෙක් හරි අඳින්න කිව්වම මේ අඳින මේක අනුව අපිට බලන්න පුළුවන් එයාගේ වයස මෝරනවද කියලා. දැන් අවුරුදු 4 ළමයින්ට මූණ රවුම ඇඳලා ඒක ඇතුලේ ඇස් දෙකක් කටක් දාලා කකුල් දෙකක් වගේ අඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට එයාලට පුළුවන් කෑම බෙදා ගන්න පුළුවන්. හැන්දකින් කෑම තමන්ගේ පිඟානකට බෙදා ගන්න පුළුවන්. බෝලයක් දාන්න පුළුවන්. දාන බෝලේ අල්ල ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙතනදී මේ පිරිමි ළමයා ටිකක් දුකෙන් ඉන්නවා. ඒ දුකෙන් ඉන්න එක අඳුර ගන්නවා මේ ගෑනු ළමයා. අඳුරගෙන එයාගේ කරට අත දානවා. එයාට හග් එකක් දෙනවා. දැන් අරයව සනසන්න බලනවා. දැන් අපි කලින් කතා කරා අවුරුදු 2 3 ළමයා වෙන ළමයෙක් දුකෙන් ඉද්දි මෙයා ඒ දිහා බලන් ඉන්නව විතරයි. දුකෙන් බලන් ඉන්නවා හෝ මෙයා කරන වැඩේ නතර කරනවා. නමුත් ඒ ළමයා සනසන්න යන්නේ නැහැ. නමුත් අවුරුදු 4 5 විතර වෙද්දී සනසන්න යනවා, හග් එකක් දෙනවා, කඳුළු පිහදානවා. ඒ වගේ දේවල් කරනවා. ඊළඟට එනවා අපේ අන්තිම කොටසට. ඒ කියන්නේ අවුරුදු 5 ළමයෙක්. අපි බලමු අවුරුදු 5 ළමයෙක් මොනවද කරන්නේ. මෙතනදී කතන්දරේ ඊළඟට වෙන දේ කියනවට අමතරව දැන් මේ කතාවේ මොකද වෙන්නේ? මේ පින්තූරේ මොනවද වෙන්නේ කියලා කිව්වම එයා ඒකට උත්තරේ දෙනවා. මොකද එයා කතාව දන්න එකද අර එකම කතාව නැවත නැවත කියන එකේ වාසි ගොඩක් තියෙනවා. මොකද ළමයාට පහසුවෙන් උත්තර දෙන්න පුළුවන්. අපිට ළමයාට අමාරු ප්‍රශ්න අහලා ළමයා අමාරුවේ දාන්න ඕනේ නැහැ මේ වයසේදී. එයා දන්න දේම ආපහු අහලා එයාට අර මට මේකට උත්තර දෙන්න පුළුවන් කියන හැඟීම ගන්න ඕනේ. නිකන් කතන්දර කියනවට වඩා ඒකේ ප්‍රශ්න අහා කතන්දරයක් ඉගෙන ගන්න එක තමයි වටින්නේ. දැන් කලින් අවුරුදු 4 ළමයා බොත්තම් ගැලෙව්වා. අවුරුදු 5 ළමයාට බොත්තම් දාන්න පුළුවන්. බොත්තම් දාන්න පුළුවන්. බොත්තම් දාන එක ටිකක් අමාරුයි. තාම අවුරුදු 5 යායට සමහරක් වෙලාවට තාම සපත්තු ලේස් එක ගැට ගහන්න බෑ. සපත්තු ලේස් එක ගැට ගහන්න පුළුවන් නේ ගොඩක් වෙලාවට අවුරුදු 6 විතර වෙද්දී. අවුරුදු 5 ළමයට 1 2 3 4 5 6 7 8 10 විතර වෙනකම් උත්තර මේ ගණන් කරන්න පුළුවන්. ගණන් කරන්න. Yeah. Wait. We grow up. එයාගේ සංනිවේදනය කරන එක. දේවල් කියන එක තවත් වර්ධනය වෙලා තියෙනවා. කතන්දරේ වගේ කියන. සහ එයා ඒකට අදහස් ගන්නවා. සමහරකට අනිත් එක්කෙනාගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා. දුක්ක් නවත්තලා අනිත් එක්කෙනා මොනවද කියන්නේ කියලා බලන්න. සද්දේ උස් පහත් කරනවා. හැඟීම් මූණෙන් පෙන්නන. අවුරුදු 5 ළමයි. අවුරුදු 5 ළමයිගේ තවත් සංකීර්ණයි කතාව ඉන්නේ. අකුරු අඳුරන. අවුරුදු 5 ළමයි ගොඩක් අකුරු අඳුරන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ළමයි අකුරු ලියන්න ඕනේ කියන එක පෙර පාසල් කාලේ. සාමාන්‍යයෙන් ඔය ලියන එක මොලේ හොඳට වර්ධනය වෙන්නේ අවුරුදු 6න් පස්සේ. කියන අකුරු ලියන්න පුරුදු වෙන්න එක වසරේ වුණත් කරන්න පුළුවන්. ඒකින්ද අපි ගොඩාක් ස්ට්‍රෙස් කරන්න හොඳ නැහැ පෙර පාසල් කාලේදී අවුරුදු 5ේදී අකුරු ලියන එක. නමුත් අකුරු අඳුර ගන්න අපිට පුහුණු කරන්න ඕ ඒකට උදව් කරන්න පුළුවන්. එයාට අවුරුදු 5 ළමයිගේ අනිත් හැකියාව තමයි කතා හදලා කියන්න පුළුවන්. කතා ගොතලා කියන්න, බොරු කතා කියන්න පුළුවන්. මම මෙහෙම වුණා මෙහෙම කිය සමහරක් වෙලාවට එයා ඇත්තටම දැක්කේ නැති දෙයක් වුණත් එයාට පුළුවන්කමක් තියෙනවා. කියන්නේ අවුරුදු 4 අය ගොඩක් වෙලාවට පෙර පාසලේදී ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් තමයි ගොඩක් වෙලාවට කියන්නේ. නමුත් අවුරුදු 5 අයට පුළුවන් ඉමේජිනේට් කරන්න. ඒ කියන්නේ මනක්කයක් ගොඩනගන්න පුළුවන් අවුරුදු 5 පැන්නට පස්සේ. අපි කියන එකට ඉමේජිනේටිව් ප්ලේ එහෙම නැත්නම් ඉමේජිනේටිව් ස්ටෝරීස්. ඇත්තටම නොවිච්ච දෙයක් හදලා
කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම වෙච්ච දෙයකට නොවිච්ච කැලලක් එකතු කරන්න පුළුවන් අවුරුදු 5 ළමයෙක්ට. දැන් ලොකු අය අල්ලන විදිහටම අල්ලගෙන අකුරු ලියන්න හැකියාව වර්ධනය වෙනවා. අපි නම් කියන්නේ අවුරුදු 6න් පස්සේ අකුරු ලියවනම් ඇති කියලා. අවුරුදු 5 ළමයට පුළුවන් තනි කකුලෙන් හිටගෙන ඉන්න පුළුවන්. තව අපි අර ස්කිප් කරන්න පුළුවන්. ස්කිපින් රෝප් එකකින් ස්කිප් කරන්න පුළුවන් වෙනවා. ගෙදරදී පිඟන් අස් කරන එක, පිඟන් හොදන එක, සිංක් එකට ගිහිල්ලා කෝප්ප දාන එක වගේ මේස උඩ පිහිදානවා වගේ වැඩවලට උදව් කරනවා සහ ඒවට ඉන්වෝල්ව් වෙන්න පුළුවන් අවුරුදු 5 ළමයට. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ සංවර්ධනයේදී ළමයින්ගේ අඳුර ගන්න ඕන දේවල්. මම විශේෂයෙන්ම ඔයාලගේ ලදරු වර්ධන සටහනේ තියෙන ඒවා විතරක්ම කතා කරේ නැහැ. ඒවා සමහරක් වෙලාවට කියවලා තේරුම් ගන්න පුළුවන් ඒවා. නමුත් එතනින් එහාට ගිහිල්ලා ඉතා සියුම් දේවල් කොහොමද ඔයාලා අඳුරගන්නේ? අම්මලගෙන් අහන්නේ මොනවද? ක්ලිනික් එකට ආවහම බර කිරන්න ආවහම ඉන්ජෙක්ෂන් දෙන්න ආවහම ළමයි එක්ක මේ ළමයා හැසිරෙන විදිය. අම්මත් එක්ක ඒ ළමයා හැසිරෙන විදිය ගැන සියුම්ව අවධානය යොමු කරලා ඔයාලට අඳුර ගන්න පුළුවන් සියුම් ලක්ෂණ මොනවද කියන එක තමයි මම කතා කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඩිවලොප්මන්ටල් ඩිලේ නැත්නම් සංවර්ධන ප්‍රමාදය කියලා කියන්නේ මම මේ කියපු දේවල් මේ අදාළ වයසට වෙන්නේ නැත්නම් ඒක ප්‍රමාදයක් කියලා ගන්න. නමුත් ඔයාලා අඳුරන්න ඕන විශේෂ දේවල් තමයි පළවෙනි අවුරුද්ද ඇතුළත පළවෙනි අවුරුද්ද ඇතුළත ළමයා සිනාසෙනයක සිනහ වෙන එක සතුටුදායක මුහුණේ ඉරියව් පෙන්වන්නේ නැත්තම් එයා කැමති වස්තුන් වෙත අත දිගු කරලා පෙන්වන්නේ නැත්තම් හිසේ පාලනය දුර්වලයි නම් බෙල්ල මත හිස හරියට තියාගෙන ඉන්න බැරි නම් එහෙම නැත්තම් මුළු වඩා ගත්තාම මුළු ඇඟම පිටිපස්සට තදට ඇදෙනවනම් නැමෙනවනම් ළමයා පෙරලෙන්නේ නැත්තම් මාස 9 වෙද්දිත් ළමයා බබ්බා මම්මම්මා වගේ දේවල් සද්ද කරන්නේ නැත්තම් මාස 12 වෙද්දි අම්මා හෝ තාත්තා වගේ වචන කියන්නේ නැත්තම් ඔන්න ඔයාලා පොඩ්ඩක් ඒකට අවධානය වැඩිපුර යොමු කරන්න වෙනවා. මාස 18 විතර යද්දී එයාලා ආධාරයකට නැතුව තනියෙන් හිටගන්නේ නැත්තම් අත වනනවා වගේ ෆිට් කියලා පෙන්නනවා වගේ වාචික නොවන දේවල් පාවිච්චි කරන්නේ නැත්තම් චූටි ඇඟිලි ඒ කියන්නේ මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි පාවිච්චි කරලා චූටි දේවල් අල්ලගන්න බත්තටයක් වගේ දේවල් අල්ලගන්න බැරි නම් මාස 18 වෙද්දි ඇවිදින්න බැරි නම් ඔන්න ආපහු ඔන්න ඔයාලා මේකට ලොකු අවධානයක් යොමු කරන්න ඕන. අවුරුදු 2 වෙද්දි වචන කීපයකට වඩා අඩුවෙන් නම් කතා කරන්න. එහෙම නැත්නම් වචන දෙකක් එකතු කරලා පොඩි වාක්‍ය කණ්ඩ කියන්න බැරි නම් අනිත් අය අනුකරණය කරන්නේ නැත්තම් සෙල්ලම් බඩු නිසියාකාරව පාවිච්චි කරන්නේ නැත්තම් ඒ සෙල්ලම් බඩුවෙන් කරන්න ඕන සෙල්ලම නෙමෙයි නම් කරන්න. සරල උපදේශක් පිළිපදින්න බැරි නම් බෝලේ මට දෙන්න කිව්වහම බෝලේ දෙන්න බැරි නම් ඒක අහන් ඉන්නේ නැත්තම් අසාමාන්‍ය ලෙස ඇවිදිනවා නම් ඒ කියන්නේ කකුල් දෙක ගොඩාක් ඈත තියන්නේ ඇඟිලි තුඩු වලින් තමයි දිගටම ඇවිදින්නේ වගේ අසාමාන්‍ය ලෙස ඇවිදිනවා නම් ඒ ඔයාලා නිසි තැනකට යොමු කරන්න වෙනවා. ඔයාලට අවිධිමත් සංවර්ධනය ගැන ඔයාලට මම මේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. මෙන්න මේ YouTube වීඩියෝස් බලලා ඔයාලට බලන්න පුළුවන් කොහොමද ඇත්තටම අවිධිමත් ලෙස ළමයෙක් සංවර්ධනය වෙන්නේ කියන එක. මට දැන් මේ තියෙන ෆැසිලිටි එක අනුව මේක ප්ලේ කරොත් මේක හිර වෙන්න පුළුවන්. ඉතින් මම ඒක වෙනම එවන්නම්. මේකේ ගොඩක් වෙලාවට තියෙන්නේ අපි චුට්ටක් දාලා බලමු ටීචර් කියලා. I have some children. ඔයාලට පේනවද මේක? මේ වීඩියෝ එක පේනවද පොඩියට? Very loving, very
දැන් මේ ළමයා බලන්න ඒ ළමයා අන්න පොලිමට තියනවා දේවල්. ඒකෙන් සෙල්ලම් කරන්නේ නැහැ. ගිහිල්ලා පොලිමට අතන තියෙන එක තමයි කරලා තියෙන්නේ. බලන්න. අපිට පේන්නේ නැහැ සර්. දැන් පේනවද? නෑ සර්. නෑ නේද? හරි. මම හිතන්නේ මෙතනින් පේන්නේ නෑ අර ෂෙයා කරද්දී. එහෙම වුණොත් මේක ලින්ක් එක යූස් කරලා ඔයාලගේ මීට බලන්න. ඈ? හරි. දැන් ඔයාලා මේ වගේ දේවල් අඳුරගත්තාම මොකද කරන්නේ? දැන් ප්‍රමාදයක් හෝ අවිධිමත් ලෙස සංවර්ධනය වෙන ළමයෙක් දැක්කොත් ඔයාලා MOH මහත්තයා එක්ක මුලින්ම කතා කරන්න පුළුවන්. ළඟ ඉස්පිරිතාලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් එයාට පෙන්වන්න අම්මලට කියන්න පුළුවන්. අනිත් එක තමයි මම වගේ කියන්නේ අපේ ස්පෙෂැලිටි එක තියෙනවනේ ඒ කියන්නේ ප්‍රජා හා ළමා සංවර්ධන ළමා විශේෂඥ වෛද්‍යවරු ඉන්න තැන් කිහිපයක් තියෙනවා. දැන් රාගම තියෙන ආයති මධ්‍යස්ථානය තමයි ලොකුම එක. ඊළඟට කරාපිටියේ තියෙනවා දැන් ප්‍රගති කියලා ආයතනය. ඔයාලා දැන් නුවර ප්‍රදේශයේ සිරිමාව බණ්ඩාරනායක හොස්පිටල් එකේ ඉන්නවා ප්‍රජා හා ළමා සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහකාර විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා ડોક્ટર ඉෂානි කියලා. එහෙම නැත්නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාට්ටුවට යවන්න පුළුවන්. ඊළඟට දිගන ඉස්පිරිතාල දිගන සෙන්ටර් එකක් තියෙනවා. ඒකෙත් එක කන්සල්ටන්ට් පීඩියාට්‍රිෂියන් කෙනෙක් ඉන්නවා. එයාත් මේ සම්බන්ධව විශේෂ කැමැත්තක් දක්වන ડોක්ටර් කෙනෙක්. ඒතර එහෙට යවන්න පුළුවන්. නමුත් ප්‍රධානම දේ තමයි ඔයාලා අම්මලට හෝ ඒ අම්මට තාත්තව අමතක කරන්න බෑ හැමතිස්සම. පවුලක් කිව්වහම අම්මා තාත්තා ඒ ළමයා බලා ගන්න තව කවුරු හරි ඉන්නවා. නමුත් මේ පිටුරේ අම්මා විතරක් හිටියට හැමතිස්සම පවුලේ තාත්තා කියන එක්කෙනක් තියෙනවා. ඔයාලා කතා කරනවා නම් දෙන්නටම කතා කරන්න හැකියාව තියෙනවා නම් දෙන්නටම එකවර කතා කරන්න. නමුත් ඔයාලා රෝග විනිශ්චය කරන්න යන්න එපා. ඒතර ඔයාලා කියන්න එපා මේ ළමයාට තියෙන ඕටිසම්. මේ ළමයාට තියෙන්නේ මේ අධික්‍රියාකාරීත්වය තියෙන්නේ ටක් ගාලා ડોක්ටර් කෙනෙක්ට යන්න. එහෙම කියන්න යන්න එපා. ඔයාලා කියන්න අම්මා මට මේ ළමයාගේ සංවර්ධනයේ සම්බන්ධ පොඩි ගැටලු කීපයක් පේන. යම් ගැටලු පේන. එහෙම නැත්නම් මේ ළමයා තාම කතා කරනවා මදි මට. මේ ළමයා කතා කරාට කතා කරන විදියේ යම් වෙනසක් තියෙනවා. මේ ළමයා සෙල්ලම් කරාට සෙල්ලම් කරන විදියේ යම් වෙනසක් තියෙනවා. මේ ළමයාට ඇහෙනවා වගේ පෙවුනට ඇහෙන එකේ යම් වෙනසක් තියෙනවා කියලා මට පේනවා. ඒ වෙනස මොකක්ද කියලා ඔයාට කියන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට ඕටිසම් වල ලක්ෂණයක් වෙන්න පුළුවන්, අධික්‍රියාකාරීත්වයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයාට වෙන මොලේ සංවර්ධනයේ වෙන ප්‍රශ්නයක් තිබිලා මේක සංවර්ධනයේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. අපි හිතන එක නෙමෙයි ඇත්තටම. ඒකින්ද රෝග විනිශ්චය කරන්න යන්න එපා. එතකොට සමහරක් වෙලාවට ඒ අම්මලා ඒකම හිතන් ඉන්නවා. එහෙම නැත්නම් ඒක නෙමෙයි කියලා ડોක්ටර් කෙනෙක් කිව්වහම ඔයාලා මත තියෙන විශ්වාසය නැති වෙනවා. ඒකින්ද ඔයාලා හැමතිස්සෙම කියන්න ඕනේ මේක සම්බන්ධව යම් ගැටලුවක් මට පේනවා අම්මා. ඒකින්ද මේක ගොඩක් කල් ගන්න නැතුව වෛද්‍යවරයෙක්ට පෙන්නන එක ඉතාමත් වැදගත්. ඒකින්ද ඒ යවන්න ඕන තැනට මේ අම්මලව යොමු කිරීම තමයි ඔයාලගේ දෙවෙනි වැදගත් කාරණය. පළවෙනි වැදගත් කාරණය මේ අඳුර ගන්න එක. එතනින් එහාට දැන් ඔයාලා එතන ඉන්නවා. එතනින් එහාට ගිහිල්ලා මේ සියුම් ලක්ෂණ අඳුරගන්නේ කොහොමද කියන එකයි අපි දැන් අද කතා කරේ. ඒ ලක්ෂණත් අඳුරගත්තට පස්සේ අම්මලට කොහොමද හරියට මේක කතා කරන්නේ? රෝග විනිශ්චයක් ඔයාලා උපකල්පනය කරන්නේ නැතුව යම් ගැටලුවක් තියෙනවා කියලා පෙන්නලා දීලා අදාළ තැනට යොමු කිරීම තමයි ඔයාලගෙන් විය යුතු වටිනාම කාර්යය. මම හිතනවා මේ ලෙක්චර් එක මම හිතන්නේ මේක රෙකෝඩ් වෙනවා. ඔයාලට නැවත මේ වීඩියෝස් බලන්න පුළුවන්. මම කියපු දේවල් අහගෙන නැවත බැලුවාම ඔයාලා ෆීල්ඩ් එකේ ඉඳි ළමයිගේ මේ ලක්ෂණ ඒ කියන්නේ හරි හැමතිස්සෙම අවිධිමත් දේවල් අඳුර ගන්න යන්න ඕනේ නැහැ. ළමයා දිහා බැලුවම මේ කරන්නේ අපි ඉගෙන ගත්ත දේ නේද? මේ ළමයා සෙල්ලම් කරන්නේ අපි එදා බලපු විදියට නේද? මේ ළමයා කතා කරන්නේ අපි එදා ලෙක්චර් එකේ අහන් හිටපු විදියට නේද? අර ඒව හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්න ගන්න. ඒව ප්‍රැක්ටිස් කරාම තමයි ඔයාලට ඒ විදියට ක්‍රියා කරන්නේ නැති ළමයෙක් එකපාරට අඳුර ගන්න පුළුවන් වෙනවා කාලයක් එක්ක. ඉතින් ඒ ටික තමයි මට ඇත්තටම කියන්න ඕනුනේ.
අපේ කාලේ ඉක්මවා යන හින්දා ඔයාලා ප්‍රශ්නයක් මුකුත් අහන්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් අපේ ડોક્ટર තලගල ඉන්නවද? ඔව්. ඔයගලන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් සර්ගෙන්. මම හිතන්නේ හැමෝම ලොකු වැඩ කොටසක් කරනවා ශේෂ්ත්‍රයේ. අපි අතර මහනෝ දිස්ත්‍රික්කය මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න නැති ජනාධිපති ලේකම්තුමාගේ ලිපියෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දීලා තියෙනවා. මහනෝ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙන මේ වැඩසටහන ලංකාවේ අනිත් දිස්ත්‍රික් වලත් ක්‍රියාත්මක කරන්න කියලා. මේ ලොකු වැඩ කොටස ඔයගොල්ලෝ තමයි කරන්නේ අපේ ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලය. එතකොට දැන් මේ වැඩසටහනේදී මොන හරි තව සර්ගෙන් අහගන්න තියනවද? මම හිතනවා මම ඔයාලා එක්ස්පෙක්ටඩ් දේ කවර් කරා කියලා විශේෂයෙන් මොකද ළමා අර අපේ CHDR එකේ තියෙන මයිල්ස්ටෝන් ටිකම කතා කරනවට වඩා මට හොඳයි කියලා හිතුණා. මොකද ඔයාලා දැන් ඒ තත්ත්වෙ ඉන්න හින්දා එතනින් එහාට ගිහිල්ලා සියුම් දේවල් අඳුර ගන්න තැනට ඔයාලව පොඩි පුෂ් එකක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන හිතමින්ද තමයි මම මේ විදිහට වීඩියෝස් පෙන්නගෙන මේක කරේ. මම හිතනවා ඔයාලට එකෙන් යමක් ලබා ගන්න පුළුවන් වුණා කියලා හිතනවා. ડોક્ટર තලගල මම හිතනවා ඔව්. අපි එhmenan අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි අපේ ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයට මාතෘවා ළමා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට හෙද සොහොයුරියන්ට වගේම පෞද්ගලික සෞඛ්‍ය සේවල නිලධාරියන්ට සියලු දෙනාටම ඉතාමත්ම පුළුල් පැය 3කට ආසන්න වේලාවක් කරගෙන පුළුල් දැනුවත් කිරීමක් කරා. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝගාංශයේ කතිකාචාර්ය හෂාන් පතිරාජ මහතාට මම හිතනවා මේ දැනුවත් කිරීම තුළින් අපට වඩාත්ම හොඳින් මේ දරුවන් හඳුනා ගැනීම කරන්න පුළුවන් සහ ඒගොල්ලන්ට ප්‍රතිකාර කළා යහපත් අනාගතයක් ඒ දරුවන්ට වගේම මේ පවුලේ අයටත් උදා කර දෙන්න හැකියාව ලැබේ කියලා අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි එහෙනම් අපේ දැනුවත් කර අපේ වෛද්‍යතුමාට වගේම අපේ මේ සදා සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මම සම්බන්ධ කරගන්න. බොහොම ස්තුතියි.